ඔව් මේකයි අපි දින මේ ගාන දිනවා කාට හරි ඕනද මේක කරන්න නෑ නේද ඕනද මන් දන්නේ නැහැ වෙක්ටර්ස් ගන්න පොඩි කියන්නකෝ ඕනද දීගා මල්ලි අවුලක් නැහැ අනිත් අයට ඕන නම් කරමු නැත්තම් නම් ලොකු නෑ ඉන්නේ එන්නගේ ඒක අත්‍යවශ්‍යද තව ගණන් తీරන්නේ අයි කෝප්ලේන ෆෝසස් එක පොඩ්ඩක් කරන්න. කෝප්ලේන් එන්නේ හදන්න කියලා ඊට පස්සේ බෝස් නොටේෂන් හදන්න ඕනද මම දීගයි මේක මට නායේ කෙරලා නෑ හැබැයි මේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක අපි විභාගයට කලින් දවසේ කරා ඈ ඒ කියන්නේ PO එක ලියලා ආපු දවසේ හවස PO එකේ හවස මේ ඒක අලව ගන්න තියෙන්නේ මොකද ඔයගොල්ලන්ට ඉන්ටිග්‍රේෂන් ඔයගොල්ලෝ මම හිතන්නේ ඔය තුන්දෙනාගේ එක්කෙනෙක්වත් කරනවා කියලා මේ ඒකින්ද අපි ඒක ඇප්ලයිඩ් එක දවසේ හවස කරමු මේ අලව ගන්න මං කරන හරි නෑ මං කියන්නේ මේ ගන්න අපි මම ඔළුවේ තියාගෙන දැන් මේක කරන්න කිව්වොත් මේ අද දවසේ මේක විතරයි කරන්නේ ඊට පස්සේ අපිට තියෙනවා මේ ටික දැන් අපි ගුවන් ටික කරගෙන යන්න හාමොනික් මොෂන් එකෙන් පටන් ගමු නේද පිළිවෙල හාමොනික් මොෂන් එක දීගයි මල්ලි හෙට අපි අර බෝස් නොටේෂන් එක කරන ක්ලාස් එකක් දාගන්නවද නැත්නම් වැඩ මොකද තාත්තේ අවුලක් නෑ මං අර එක ඔය අතරමැද ටයිම් එක පොඩ්ඩක් නැති වෙයි නැත්නම් උදෙන්මත් පුළුවන් වුණා හවසත් පුළුවන් මම ඔළුවේ තියාගන්නම් බලමු හරිද හා නැත්නම් අපි ඔන්ලයින් හරි කරමු හරි දවසම ඔන්ලයින් පුළුවන් අවුලක් නෑ අයි හා එහෙනම් අපි හෙට උදේට බෝස් නොටේෂන් එක කරමු එල්ල ගන්න 2025 ඔයගොල්ලෝ ගාලා තියෙන ඉංග්‍රීසි මීඩියම් කට්ටියට මේ විදිය දෙන්න AB 16යි A වෙන පරිදි AB ඇතුලේ 100ක් මතක විදියට මේ දීගයි මල්ලි අපි සලනුවතිය කරාද නෑ අයිය කලේ නෑ ඔය ගන්න try කරනවද ඕ අය අවුලක් සාමාන්‍යයෙන් මෙහෙමයි මට කියන අයිඩියා එකක් නැහැ බෝ අංකනය හරි ඕක හරි තමයි ඉතින් කොහොම සෙට් වෙන්නට try කරන ගාන මට පොඩ්ඩක් කියන්න අවශ්‍යම අමාරුයි මට අමතකයි නේද දෙන්නගේ අපි හාමොනික් මොෂන් කරාද ඔව් අයි මම විතරක් කරා දීගයි මල්ලි අපිට අදින්න වෙනවා සටපට ගානනේ ඒ ගාන දෙක බෝස් නොටේෂන් එකයි මේ එක හරි ඔක හරි ඉන්න අපිට මේක පුළුවන් ඔයාලට පළවෙනි ගාන පුළුවන් මේක පුළුවන් නේද අපි කරන්නේ ඔව් මේකත් පුළුවන් දෙකයි මේක පුළුවන්ද ඔව් කරේ අම්මට එකක් ඉතුරුනේ හරි අගා හාමොනික් මොෂන් එක මම මේකේ හදාගෙන යන්න මේ එකම දේවල් තියෙන්නේ මේ සල්මිනාගේ හාමොනික් මොෂන් හදන්නද හරි කමන්න හදාගෙන දිගට මම බලාගෙන ඉන්න ඒක ඔයාලා අයිඩියා එකේ අපි හෙට අපි ඩිස්කස් කරමු හෙට මොකද්ද කරන්නේ හරි අප්ලයිඩ් එකට කලින් දවසෙත් කොහොමද කරමු හරි
සත්නේ නම් හාමොනික් එක පටන් ගන්නවා. AB 16ක් වන පරිදි AB අචල ලක්ෂ දෙක හාමොනික් මොෂන් එක දිගයි වලින් බලාගෙන ඉන්න පොඩ්ඩක් හොඳට. හරිද? මොකද ඊස් මේ සැකප් තබයට සුභාගයේ දෙකයි මේ හා ප්‍රත්‍යක්ෂ මොකක්ද ලැම්ඩා කියලා එකක් තියෙනවා. මම පස්සේ කියන ලැම්ඩා යන්නේ මොකද? තමයි ND කියලා ලියලා. ලැම්ඩා තමයි ND. S1 සහගමනේ එක්කවරක් P අංශවල හදා තියෙනවා. S1 අනිත් කෙරවල ඒක හදා ප්‍රස්තාවනාවේ හදා දෙවන දැන් ලැම්ඩා 1 එතන L1 දෙකයි මෙතන L2 අලුත් එක්කෙනෙක් ඉන්නවා ඒක 4ක් කියන්නේ ප්‍රස්තාවනාවේ යාතු දෙකක් දීලා අලුත් කරනවා මුලින්ම බලන්න කෙලරක් බීට ඇදලා කරන අනිත් කෙලවර බීට ඇදලා ඔන්න හරි මේකයි වෙලා තියෙන්නේ මේකේ තාන්තු දෙකක් තියෙනවා පුතේ එක කෙලවරක් A අනිත් කෙලවර B මේ වගේ දීගල් බලන්න කඩෙන් ගත්ත දීගල් තමයි මේ ආරම්භක දීගල් කියලා දාලා තියෙන්නේ සල්ලනෝගේ චරිතේ ෆිසික්ස් වල කෙල්ලන් තියෙන්නේ ඒක බලන්න කඩෙන් ගත්ත දීගල් තමයි මේ L1 L2 කියලා දාලා තියෙන්නේ එතකොට කඩෙන් ගති දෙකක් කිය තියෙනවා මේකක් තියෙනවා මෙතන AB දෙන්නගේ ඉනිෂියල් ඩිස්ටන්ස් එක මම ලියන්නම් ලියන්න පුළුවන් 16ක් E කියලා සෑහෙන දුරින් ඉන්නේ වැඩේ තියෙන්නේ පළවෙනි මේ ස්ප්‍රින් එකේ ඉන්නේ 2A ඒකට මෙයා නම ඉන්නවා C කියලා මෑස් එක M වෙච්ච අංශුවක් එලිලා යට ගහලා තියෙනවා මෙයාගේ ආරම්භක දිග මේ තන්තුවේ ආරම්භක දිග 2A මම ඒක බ්‍රැකට් එකකින් දානවා ආරම්භක දිග මම දාගන්නේ උඩින් මේක දාගන්නේ 4යි A ඒක කොහොම තමයි දීලා තියෙන්නේ ඊට පස්සේ මෙයාගේ ලැම්ඩා 1 TMG ලැම්ඩා 2 OMG ඔන්න ඔය තියෙන ඔන්නම තමයි කඩේ ගද්ද තියෙන්නේ දීගයි මලි බලන්න කඩෙන් ගද්දී ඔන්න ඔය දෙකයි වෙච්ච එක ඔන්නම ගැට ගහලා ඔන්නම අනිත් පැත්තේ කරලා 16ක් වෙන්න ඇදලා තියෙන්නේ එතකොට දැන් ඇත්තටම තියෙන්නේ AC දිග දෙකයි Aද අයි කඩෙන් චුට්ටක් ගද්ද දිග එයා මේ ලග්ගෙනවද චුට්ටක් ඒ කියන්නේ ක්ලියර් නෑ හරියට දැන් මේ මෙයා කඩෙන් ගද්දි AP හරිද මෙයා 4යි A දිග හරිද එතකොට AP කියලා කියන්නේ මෙයා මෙන්න මේ කඩෙන් ගත්ත දිග දෙකයි එන්නේ. එයා දැන් ඇදිලා ඉන්නලු AP දිග. එතකොට මේ ඇත්තටම AP ධන PB කියන එක 16ක් වෙන්න නම් ඇත්තටම 2යි 4යි කියන 9යි එන්නේ. ස්ප්‍රින් එක ඇදිලා තියෙන්නේ නේ. ස්ප්‍රින් එක කියලා හිතන්නකො ස්ප්‍රින් එක අපේ. කොහොම ඉන්න නම් ඇදිලා නේ තියෙන්නේ. ඒ කියන්නේ ආරම්භක දිගේ තියෙන්න බෑ. එහෙනම් මෙතනදී සමතුලිතයි. සමතුලිතයි. සමතුලිතයි කියන්නේ එහාට යන්නේ නැහැ මෙහාට යන්නේ නැහැ කැරගෙන්නේ නැහැ. ඉක්විලිබ්‍රියම් එකේ තියෙනවලු. AC දිග හා BC දිග. මෙතන C පොයින්ට් එක. එහෙනම් අපි ඔන්න ඔගේ හොයන්න ඕන දිගවල. ඒක හොයන්නකොළු මෙන්න මෙහෙම. මම එක කියලා දෙන්නම් බලන්න. මෙයාගේ එක ටෙන්ෂන් එකක් එන්නේ. මෙයාගේ එක ටෙන්ෂන් එකක්. තන්තු දෙකක්. sorry. එතන මෙයාගේ T1. ඔය අංශුව T1. හැබැයි ඕක සමාන වෙන්න ඕනේ නැහැ මේකට. මොකද මේක අංශු දෙකකින් හදලා තියෙන්නේ. ද්‍රව්‍ය දෙකකින්. තනි තන්තු වල හැමතැනම දීගයමලි ආතතිය සමානයි. පැහැදිලිද?
මෙතනදී එහෙම සමාන වෙන්න ඕනේ නැහැ. ඔබ තන්තු දෙකක් තනි කරම යන්නේ. කතන්දර දෙකයි. මේ ළඟේ පැහැදිලිද? මොනිටමලි පැහැදිලිද? ඔව්. එතකොට පීහි සමතුලිතයට. සමතුලිතය කියන්නේ ඉක්විලිබ්‍රියම් එකට. ඉක්විලිබ්‍රියම් එකට අපි මේ පැත්තට දැම්මොත් එනවා. T1 සමානයි T2 නේ හෙලවෙන්නේ නැහැ. අපේ T සමානයි F සමාන ඒ කියන්නේ T සමානයි අපේ සමීකරණයක් තියෙනවා සරල අනුවර්තීය චලිතවල ප්‍රත්‍යක්ෂතා බලය. අදිච්ච දෙයක දීගයමලි බලය ලියන්න පුළුවන් අපිට. lambda over L වතාවක් xi වැඩි හිතන්න එපා. ඔක තමයි ඉක්වේෂන්. මේක බලය කියලා කියන්නේ ආතති හරි තෙරපුම් හරි ස්ප්‍රින් එකක් තද කරත් පිටිපස්සට වෙන්න දගන්නේ ඇද්දත් ඉස්සරහට යන්න දගන්නේ. සරල අනුවතිය වෙනම වෙන්නේ. ස්ප්‍රින් එක මෙහෙම වෙනවා. ඔකේදී ආතතියක් ඇති වෙනවා. ස්ප්‍රින් එක ඇදගෙන දිගමලි අදින්න මොකක්ද වෙන්නේ? අදින්න ලේසිද අමාරු වෙනවද? අමාරු වෙනවා. අමාරු වෙලා යම් කිසි අවස්ථාවකදී සමාන වෙනවා. ඒ කියන්නේ බල දෙකම දෙපැත්තට අදින එකයි මේ T එකයි සමාන වෙලා තියෙන්නේ. මේ ලැම්ඩා කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂතා අනුගමනය. නේ ඊළඟ ප්‍රත්‍යක්ෂ මාපාංගි මොඩියුලස්. ඉලොංගේෂන් මොඩියුලස් එක. මේ තියෙන කඩෙන් ගත්ත දිග. කඩෙන් ගත්ත දිග තිබ් එක මේ තියෙන්නේ ඇදුණු දිග. ඇදුණු දිගට අපි ලියන්න පුළුවන් ඉක්වේෂන් එක දැන් පේන දිග ඍණ කඩෙන් ගත්ත දිග කියලානේ. දිගයි මම තේරෙනවද? දැන් ඔයාලට පේනවා මීටර් 5ක් ඇදලා තියෙනවා. හැබැයි කඩෙන් ගද්දි මේකේ දිග 1යි. එහෙනම් ඇදිච්ච දිග කීයද? 4යි a. තේරෙනවද? ඔන්නෝම තමයි ආතතියේ සමීකරණ ලියන්නේ. ඒක වෙනවා කියලා. දිගමඩ දෙක කියන ඇන්සර් ඉක්වේෂන් මතකද? එහෙනම් T1 සමානයි lambda1 තීර තියෙනවා 3i m කිලෝ. දිගයි මලි දැක්කද? මේක. කඩෙන් ගත්ත දිග 2i a ලු. දැන් තියෙන දිග අපි ගමු මේක මම L කියලා ගන්නවා. දිගවල නහන්නේ. දැන් පේන දිග L තන්තුවේ. ඇදිච්ච දිගට දාන්න ඕන. කඩෙන් ගත්ත දිග 2i a. සමාන වෙන දිගයි මල්ලි එහා පැත්තේ 4i m බෙදීම 4i a. දැන් පේන දිග බලන්න 16i a ඍණ L කියලා ලියන්න ඕන මම නේ. 16i a ඍණ L. 16i a ඍණ L. ඍණ ඇයි මෙයා දැන් තියෙන දිග 16න් L අඩු වෙන්න ඕන. 16i a ඍණ L. කඩෙන් ගත්තේ 4i a. දැක්කද? ඔය විදිහට MG කොටා ගන්නවා. මල්ටිප්ලයි කරමු 4ෙන්. ඒක මෙතන 6ක් වෙනවා. 6යි L ඍණ 12යි a. ඊට පස්සේ 4ෙන් එළිබුණා නම් 16 48යි a 10ක් කියන්නේ 60. 4යි 4යි a ඍණ 4යි L ධන 4යි 16යි. එතකොට අපි උත්තර ගන්න ඕනේ L. මෙතන තියෙනවා 10ක් L. සමානව එහා පැත්තට ගෙනියමු. 64යි 16 කියන 70 80යි 80ට එක ගන්න 92යි. L සමානයි 92 බෙදීම 10යි. බලන්න පොඩ්ඩක් මාකින් එකේ තියෙනවා හරිද කියලා. හරිද? වැරදි නේද? හරිද? ඇයි මං හදපු සුළු කරපු විදිහ වැරදිද? මට කියන්න පොඩ්ඩක්. හරි නෑ කියන්නකෝ. හරිද වැරදුනේ? ඉක්වේෂන් එක හරියට ලිව්වා. 16 ඍණ නේද? හරි 16 රින් 16 රින් ඉංග්‍රීසි නෙවෙයි 16 රින් ඒක තමයි එතකොට 10යි L
16ක් අඩු කරාම මෙතන 12ක් අඩු කරාම ඍණ 4යි. 4 කියන්නේ 60යි 60යි A L සමානයි 6යි A. L සමානයි 6යි A නම් ඒ කියන්නේ AC සමානයි 6යි A. එහෙනම් ලොවෙත් ලියුව හැකි CB සමානයි 16යි නම් 10යි A. පැහැදිලිද? දීගයි මල්ලි පැහැදිලිද? ඔක මහා දෙයක් නෑ දෙපැත්තම සමතුලිත තියෙන සමාන කරන්න තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද කියන්නේ මේගොල්ලෝ පේපර් එකේ? මේක හරි. දැන් ඔන්න සරල අනුවාතිය කියලා පෙන්වන්න යන්නේ. දීගයි. හරිද? දැන් P අංශුව B දෙසට දෙකක් A දුරක් ඇද. එන ඔන්න දැන් ඉන්න බැරිකමට මම මේ පැත්තට අදිනවා. P අංශුව B දෙසට. ඔන්න ඇද නිශ්චිතයිම ගයි P සලිත සමීකරණය මම දෙනවා පෙන්වන්නේ AP සාන නිර්ණය කළ යුත්තේ හරි. ඔන්න මම දැන් මම කරන්නේ මේක ඇත්තටම එක දිගට හදන්න ඕනේ රූප ටික. ඒකින්ද මම මේ ටික මම කරා. දීගයි මල්ලි ඔයාලට නෝට් එක ඕන වේද? අවුලකුත් නැහැ අයියේ මම මේ මාකින් එකක් තියෙනවනේ කොහොමද ඒකෙන් බල බලත් ඕන මේ කරන්න හරි. එහෙනම් මම මේ ටික මකන්නද? ඔළුවට දාගන්නකො. මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ මම ඒක ඇතිම රූපයක් ඇඳ ගන්නවා. දැන් මම ඇදලා තියෙනවා. කොච්චර කරද ඇදලා තියෙන්නේ? 2යි ඒ දුර. මේක කීයද ආවේ? 6a මේක 10යි කියන්නේ. රූප පිළිවෙලට එකක් යට එකක් අඳින්න ඕන. දැන් මේක 6ක් තිබ්බනම් 8යි a. මේක 10ක් තිබ්බනම් 8යි a. එහෙම නේද? මැද්දේ තියෙන්න ඕන. 8යි 8යි. දැන් ඔහොම ඇදලා අතාරිනවලු. අතාරියට පස්සේ මට කියන්න දීගාය මල්ලි අර බැලන්ස් එකේ T1 T2 හිටියනේ. මේ බලන්න T ගේ ඉක්වේෂන් එකේ තියෙන ලැම්ඩා බෙදීම Lx. මේ x වැඩි වෙන්න ඇදිච්ච දුර වැඩි වෙන්න ටෙන්ෂන් එකට මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. දුන්නක අදින්න හයියේ යන්නේ. බලය වැඩි වෙන්නේ. එහෙනම් අර ලස්සනට මෙතන හිටපු එකාව මෙන්න මෙතනට ගෙනහිල්ලා. එහෙනම් එක තන්තුවක් තිබ්බට වඩා බුරුල් වෙනවා අනිත් තන්තුව තිබ්බට වඩා ඇදෙනවා. මොකද්ද ඇදිච්ච තන්තුව මොකද්ද බුරුල් වෙච්ච තන්තුව? 1ද 2ද? T1 පැත්ත මේ ආතතිය වැඩි T2 පැත්ත ආතතිය අඩුයි. එහෙම වුණාම මොකද්ද වෙන්නේ ඉතින්? සමතුලිතයි. සමතුලිත නැහැ අසන්තුලිත බලයක් වෙනවා. එහෙනම් F ma වලදී ත්වරණකින් යනවා. දැන් ඒ ත්වරණය අහන්න. ත්වරණය දුරේ කාලයක් දුරේ විස්තර මේකක් කියලා පෙන්වන්න තියෙන්නේ. ෆිසික්ස් වල ගත්තේ ත්වරණය සමානයි ඍණ ඔමෙගා වර්ග දුර x කියලා පෙන්වන්න තියෙන්නේ. x තේරුණාද? අපි ෆිසික්ස් වල තිබ්බේ සල්ලනුවතිය කියලා පෙන්වන්නේ. දෙවෙනි පාඩමේ. එතකොට දැන් මම මෙතන ඇවිල්ලා T2 dash කියලා ගන්නම් මම sorry T1 dash කියලා ගන්නම්. T1 dash කලින් ඉන්න නෙමෙයිද T2 dash. හරි. දැන් මෙතනට ඇදලා මම අතාරින එක කරන්නේ. අතාරියට පස්සේ මොහොතක් මේ මොහොතේ ඉඳලා ටකස් ගාලා පයින්. පයින්නේ කොයි පැත්තටද? ඒ පැත්තට තමයි යන්නේ දැන් කචල් නේද? ඒ පැත්තට තමයි යන්නේ. යන්නේ ළඟේ පැහැදිලිද? ඔනිත මල්ලි. පැහැදිලිද මේක කියන කතාව මම? ඔව්. එහෙනම් මෙන්න මෙතන හිටියා. දැන් මෙතන එන සාධාරණ තැනකට එනවා. පියංශු. මෙතන තමයි බයුන්ඩරිස් තියෙන්නේ. සාධාරණ තැනකට එනවා. අර එහෙ ඇදිලා. මේ බැලන්ස්ලා. දැන් ඒගොල්ලෝ කියනවා මෙයාට දුරක් මයින්න ඕන දීගයි මල්ලි හරිද? යම් කිසි වස්තුවකට දුරක් මයින්න ඕන. එතකොට අපිට ඒක එකපාරක් කාලයේ විශ්ලේෂණ අවකලනය කරාම කවුද එන්නේ? දිගක් අවකලනය කරාම වේගයනේ ප්‍රවේගය. වේගය එනවා. ඊට පස්සේ ඒ වේගය තව පාරක් අවකලනය කරද්දී ත්වරණය. ත්වරණය එනවා. එහෙනම් දෙපාරක් අවකලනය කරගන්න. කොහොම හරි මොනවා හරි කරගන්න බැරිද මෙතන? ඕන මෙයාගේ දිග. එහෙනම් මේගොල්ලෝ දිගමනින්ද කියලා කියන්නේ මේ
AP සමාන x. AP සමාන x වෙන විදිහට. එහෙනම් අංශුවේ මේ නිශ්චල තනයේ ඉඳන් මෙන්න මේ අංශුවට තියෙන දිග මෙන්න මෙතනට තියෙන දිග x උ. එහෙනම් යාගේ විස්ථාපනය ප්‍රවේගය x dot මේක x double dot කියලා නොටේට් කරයි. දිගම අපි පැහැදිලිද? එතකොට ඒක ඉස්සරහට යනවා නම් පොසිටිව් පිටිපස්සට යනවා නම් නෙගටිව්. අයි ඒ චුට්ට ආපහු පොඩ්ඩක් එතන හරි. දැන් මෙතන ඔව් හරි. මේ ත්වරණයක් ගද්දී අපි හැම වෙලාවෙම ගන්න දිගක් මයින්නවා. දිග වෙනස් වීමේ ශීඝ්‍රතාවයනේ වේගය කියලා කියන්නේ. එහෙනම් වේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය ත්වරණය. එහෙනම් අපි මුලින්ම මෙතන දිගක් වැඩ ගන්නවා. ඒ කියන්නේ මේ මෙතනදී දිග කීයද? මේ මුගේ පොසිෂන් එක වැඩ ගන්න. ඇත්තටම මු ඉන්නේ කොතනද? මම x සමානයි 5 කිව්වොත් ඔයා දන්නවා දැන් කොතනද ඉන්නේ කියලා. x සමානයි 6යි a කිව්වොත් ඔයා දන්නවා කොතනද ඉන්නේ කියලා. x සමානයි a කියලා කිව්වොත් ඔයා දන්නවා කොතනද ඉන්නේ කියලා. දැන් තේරෙනවද? එයාගේ අර පොසිෂන් එක ලෝඩ් කරගන්න. හරි. එතකොට එයා ඉන්න තැන ලෝඩ් කරගත්තට පස්සේ එතනදී අපිට මෙයාව එකපාරක් අවකලනය කරලා එයාගේ වේගය ගත්ත හැකි. ඒක අපි නොටේට් කරනවා x dot වලින්. ඊට පස්සේ තව පාරක් අවකලනය කරොත් x double dot වලින් අවකලනය වෙනවා. ඒ කියන්නේ ත්වරණය මෙයාගේ. ඒ යම් කිසි පොයින්ට් එකකදී ත්වරණය. පැහැදිලිද? හරි. දැන් ඉතින් f සමාන එන්නේ. දැන් කලින් සමතුලිතයි. දැන් f සමාන එන්නේ. මේකට කවුරුත් f සමාන එන්නේ දාන්න. මේක බවුන්ඩරි කන්ඩිෂන් එක. මෙන්න මේ පැහැදිලිද? මේක බවුන්ඩරි කන්ඩිෂන් එක. මේකට දාන්න එපා. මේකට දැම්මොත් වැරදි. මේක කෙරවලනේ. අපි ඒක අඳින්න ඕන. එතනින් පටන් ගත්තා පස්සේ මොහොතකට පසු සුට්ටක් පයින්නවනේ. මේ පැනපු අවස්ථාවට තමයි මේ හදන්නේ. දැන් t1 dash t2 dash. පැහැදිලිද? දැන් ඇදලා ඇරියාම ඔන්නම තමයි එන්නේ. මොනිට මලි පැහැදිලිද? දැන් මේ පැත්තට අපි ওই පැත්තට හරි කොයි පැත්තකට හරි අපි ඒ දාන පැත්තටම ගමු. මේ පැත්තට f සමානයි මේ ගමු. p අංශුවට. දීගයි මලි ඇහෙනව නේද මම? සද්මිනන්ගේ ඇහෙනව නේද? හරි. f සමානයි මේ දාද්දි p අංශුවට අසන්තුලිත වෙන්නේ මොකද්ද? t2 dash t1 dash සමානයි m acceleration එකේ පැත්තට x double dot. තේරුණාද බලන්න? මාළු දෙයක් කරේ නෑ අසන්තුලිත බලය සමානයි. මේ දෙන්නගෙන් ඇති වෙන ගැප් ඩිෆරන්ස් එක සමානයි. m වතාවක් x double dot equal. t2 ලියනවා අහපව්. t2 dash කියලා කියන්නේ කවුද? 4යි mg. ඇයි යාගේ කලින් එක 4යි mg නේ. අපි දන්න අම්මා සූත්‍ර මොකද ටෙන්ෂන් වල? ලැම්ඩා බෙදීම l over x. කඩෙන් ගත දිග. එතකොට දැන් කඩෙන් ගත දිග කීයද? මෙතන මැතමැටිකලි කඩෙන් ගත දිග 4යි. දැන් පේන දිග කීයද? මෙන්න මේ දිග කීයද? මෙයා x නම් මෙයා 16 ඍණ x වෙනවා ඔටෝම. දැන් පේන දිග 16 ඍණ x කඩෙන් ගත දිග අඩු කරන්න. ඍණ 3යි mg over 2යි a. දැන් පේන දිග x දැන් පේන දිග x කඩෙන් ගත දිග 2a සමානයි m x double dot. තේරුණාද එන්දන්ගේ දාපේද දීගයි මල්ලි මට කියන්න අහපසට කියලා දෙන්න ඕනද කියලා මේ පාරම අල්ලගන්න එකපාරම. මොනිට මල්ලි පැහැදිලිද කියලා කියන්නේ? ඔව් ඒක පැහැදිලි. හරි. දැන් සුළු කරමු. m n කොටා ගන්නවා. x double dot අපි හැම වෙලාවෙම හදා ගන්න ඕන ඍණ කොන්ස්ටන්ට් එකක් වතාවක් x කියලා දීගයි මල්ලි. හරිද? දිගත් එක්ක තොරණේ තමයි හදා ගන්න ඕනේ. එතකොට තමයි සරල 90 කියලා පෙන්වන්න පුළුවන්. අපේ ටාගට් එක ඒක. එතකොට මේක මම කියලා දෙන්නම් මොකක්ද වෙන්නේ කියලා. එතකොට මම x double dot එහා පැත්ත තනි වෙනවා. අවුලක් නැහැ. එහෙනම් මම මෙතන ඍණ ගන්නම් 4ට 4 කපලා යනවා. මේගොල්ලෝ පෙන්වන්න කියන්නේ නියත කරන්න ඕනේ නියත. මම ඍණ 3 බෙදීම 3යි g බෙදීම 2යි a ගන්නවා. ගත්තට පස්සේ මෙතනින් එනවා. මොකද? x ඍණ 2යි a. හරි. මෙතන 16 විතර නෙමෙයි 16යි a ඈ. 16යි a ගත්තට පස්සේ 12යි a ඍණ x කියලා එන්නේ මෙතන. දැන් මේක ගත්තට පස්සේ මෙතන g ඕවේනේ. එහෙනම් මෙතන ඍණ 3 බෙදීම 2යි 12යි a ඍණ x කියලා එනවා. සුළු කිරීම බලන්න.
සයින්ලගේ මේ කවුද සත්මිනාගේ හැරි නේද? හරි. මොකද තුන බෙදීම දෙකක් ගත්තනේ. එතන තියෙන g බෙදීම. එහෙනම් ඍණ තුන බෙදීම දෙකක් දාලා තමයි ලියන්න ඕන අපි 12 ඍණ x කියලා. දැන් සුළු කරමු. 3යි d ගයි මඩි බලන්න තේරෙනවද කියලා එතන ගත්ත විදිය. පැහැදිලිද දන්නේ නැහැ කියලා. 2a මීට සුළු කරන්න ඉතින් පුරුදු වෙනකම්. 18යි a එතන 3 බෙදීම x බෙදීම 2යි. මේ කැල්සියම් 5යි ගන්න. එතනයි කියන විතර ලේසි ඇති මේ සුළු කරන්න. දැන් මට x තනි කරගන්න ඕනේ මේ x x තිරණ ගන්නවා. x තනි කරගන්න මම කරන්නේ පහ බෙදීම දෙකක් එළියට ගන්නවා. හරිද? මේ සබ්මිට් බලන්න වැරදුනාද කියලා. තුන බෙදීම දෙක එළියට ගන්නකොට අර එතන වැඩි කරන්න ඕනේ දෙක බෙදීම තුනනේ. හරි. තුන බෙදීම දෙක ගන්නවා නම් කැපිලා යන්න නම් දෙක බෙදීම තුන විදිහට ගන්න ඕන. එතකොට මෙතන එකක් ඉන්නේ. g බෙදීම a එන්නේ. හරි. සුළු කිරීම මේ මහ ලොකු දේවල් නෙවෙයි. සුළු ගන්න නිකන් හිමියට සුළු කරත් ඕකම එනවා. ඒකින්ද මේ අර බය වෙන්න එපා සුළු කිරීම වලට. මෙතන x ඍණ 2a ඍණ 8යි a ධන 2යි x බෙදීම 3යි. ඍණ 3යි b බෙදීම 2යි a. ඒක මෙතන 5 x බෙදීම 3යි ඍණ 10යි a. 5 බෙදීම 3ක් එළියට ගත්තාම ඍණ 5යි g බෙදීම 3ට 3 කපලා යනවා. එහෙම හිතන්න. 3ට 3 කපලා යනවා. 5 බෙදීම 2යි a. එතන x වෙනවා. 5ක් එළියට ගද්දි කීයක් වෙන්නේ? මෙතන 2ක් එනවා 2ක් එනවා 6යි a. දීගයි මල්ලි පැහැදිලිව සුළු කරපු විදිහට කරන්න දෙයක් නැහැ. ඒක නම් සුළු කරන්නේ මේ විදිහට තමයි. මෙතනින් 5 බෙදීම 3ක් එළියට ගත්තොත් මෙතන x එනවා. මෙතන 3 වතාවක් 2 එනවා. 2යි a. ඒක තමයි එන්නේ මේක. ඊළඟට පැහැදිලිද? සුළු කරන විදිහ මහා දෙයක් නැහැ. ඊළඟේ නැද්ද? ඊළඟ මේක x හරි. මයිනස් වෙනවා. එහෙනම් ওই විදිහට හදා ගන්නවා නම් දීගාවේ මල්ලි මේ එන කොන්ස්ටන්ට් එක කියලා කියන්නේ ඔමෙගා වර්ගය. ඔමෙගා වර්ගය. ඒකට ඔමෙගා වර්ගය සමානයි පොසිටිව් උත්තරයක්. ඔතන ඇත්තට වෙන්නේ ඍණ ඔමෙගා. ඒ කියන්නේ x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමෙගා වර්ගයේ x. අපිට ඔක එහා පැත්තට ගත්තොත් ඕන්න ලියුවේගේ ඔමෙගා වර්ගයේ x බිඳුවයි කියලා. ඔක තමයි අහන්නේ. ඒකට ඕන්න මේක මෙහා පැත්තට දාලා පොසිටිව් කියලා පෙන්වන්නේ. එතකොට මෙතන ඔමෙගා කියලා කියන්නේ කවුද? 5යි g බෙදීම 2යි a. now ඔමෙගා කියලා ඔමෙගා වර්ගය 5යි g බෙදීම 2යි a. ඔය ඔමෙගා කියලා කියන්නේ කොල්ලෝ මතක තියාගන්න මේක වෘත්ත චලිතයට අදාළ එකක්. සරල අනුවතී චලිතයට අනුරූප වෘත්ත චලිතයේ ඔමෙගා තප්පරයට රේඩියන් කීයක් වටේට යනවද කියලා. මම පස්සේ හිමීට කියලා දෙන්නම් ඒක තියරි කෑල්ල. දැනට ගාන හදද්දී ඔහොම මතක තියාගන්න. මේක ඔමෙගා වර්ගය. ඔමෙගා වර්ගයත් ලියා ගන්න පුළුවන්. පැහැදිලිද? ඔමෙගාත් හොයාගත්තා. ගාන හදද්දී බලන්න මහ ලොකු දෙයක් නෑ. ඒකට මේකත් හොයාගත්තා සරල අනුවතියයි කියලා හොයාගත්තා. එහෙනම් නිසා කේන්ද්‍රය අපිට මෙහෙම කියන්නත් බෑ එකපාරට. ඊට පස්සේ මේගොල්ලෝ ආදේශයක් දාන්න කියලා කියනවා. මම මේකේ කැපිටල් X කියලා දෙනවා මම y වල කියනවා. y සමානයි x නේ දෙකයි. නැත්තම් හොයන්න බෑ. කැපිටල් X equal x පැටලෙනවා. මට මෙතන තියෙද්දි ඇතුලේ x විදිහට සරල අනුවතය කියලා පෙන්වන්න ඕන මෙන්න මේ ෆෝමැට් එකට තමයි තියෙනවා. මෙන්න මේ විදිහට දීගයි හරිද? ඔය විදිහට තියෙද්දි මෙතන දැන් x විතරක් නෙවෙයිනේ තියෙන්නේ. මෙතන තියෙන x වල තමයි තැලි වෙන කෑල්ල. x සමානයි බිඳුව කරන්න පුළුවන් වෙන්න ඕන ලස්සනට. මෙතන එහෙම එකක් නැහැ. එහෙනම් අපි x දින 6යි a වෙනුවට මම දාගන්නවා y කියලා. දිග මයින තැන වෙනස් කරනවා. කලින් x කියන්නේ a වලින් දන්නේ මයින දිගනේ. මෙතන ආදේශයක් දාගන්නවා ගානට. y සමානයි 6 රින එක. දෙපැත්තම ටයිම් එකෙන් අවකලනය කරොත්
x dot විතරක් එනවා 6i a කියන එක නියතයක් නිසා කැපිලා යනවා y dot x double dot කරණයක් ඒකමයි එන්නේ කොල්ලෝ දිගයි මල්ලි හොඳට මතක තියාගන්න කාර් එක ඕගොල්ලන්ගේ යම්කිසි එළියේ තියලා එළියේ තැනක ඉඳන් යනවා ඒ ගේට්ටුව ගාව ඉඳන් මයින දුර තමයි එකක් ඔය x කියලා කියන්නේ කියලා හිතන්න ඕගොල්ලන්ගේ ගෙදර ගාව ඉඳන් ඇතුලේ මේසෙ ගාව ඉඳන් මයින දුර තමයි y ගෙදර ගාව ඉඳන් ගේට්ටුව ගාව ඉඳන් මැන්නත් මේසෙ ගාව ඉඳන් මැන්නත් වාහනේ වේගය පැත්තට මොකක් වෙන්න ඕනද මයින තැන් දෙක වෙනස් වුණා කියලා වෙනස් වෙන්න පුළුවන්ද බෑ දෙකම සමාන වෙන්න ඕනේ ත්වරණත් දෙකම සමාන වෙන්න ඕනේ මයින තැන විතරයි වෙනස් වෙන්නේ තේරුණාද දීගයි මල්ලි හරි එහෙනම් මට මෙතනට දැම්ම හැකි y double x double dot වෙනකොට y double dot දැම්ම හැකි දින 5 g බෙදීම 2 ඒ සේම් තියලා මෙතනට y දැම්ම ගියා මෙයා දැන් සරල අනුවතියයි කේන්ද්‍රය මම ඉංග්‍රීසියෙන් ලියනවා y සමානයි බිඳුව වූ ඔමෙගා සමානයි 5යි a බෙදීම 2යි a මූල වූ සරල අනුවර්තීය චලිතයක යෙදේ කියලා ලියන්න ඉංග්‍රීසි කට්ටිය particle moves in a simple harmonic motion with මොකද center y equals 0 කියන value එක and omega equals 5g over 2a කියන value එක. පැහැදිලිද? ඒ කියලා කියන්නේ සරල අනුවතී චලිතයක මෙහෙම යනවා කියලා කියන්නේ ඇදලා පැරියම. මේ particle එක ඔන්නෝම යයි. කේන්ද්‍රය සමානයි 6 a සමානයි 6i. කේන්ද්‍රය සමානයි x වින 6i නේ. කේන්ද්‍රය මේක බිඳුව වෙනවා කියලා කියන්නේ කේන්ද්‍ර අපිට y සමානයි බිඳුව වෙන්නේ y සමානයි බිඳුව කියලා කියන්නේ x සමානයි 6i. x සමානයි 6i කියන්නේ මෙන්න මෙතන කේන්ද්‍රයනේ. හරිද? මෙහෙම ඇද්දට පස්සේ මෙහෙම මේ පැත්තට අපෝ සේම් එකක් එනවා. ආයෙ මෙහෙම වෙනවා ආයෙ මෙහෙම වෙනවා ආයෙ මෙහෙම යනවා. දීගයි මල්ලි තේරෙනවද? මේ කේන්ද්‍රය වටේට මෙන්න මෙහෙම හාමොනික් මෝෂන් එකක් වෙනවා. පැහැදිලිද? ඔන්න දැන් ඒකත් හොයාගෙන සරල අනුවතී චලිතයක යෙදෙනවා කියලා බැලුවා. ඊට පස්සේ මම අපිට මොකද්ද කියන්නේ? මේ කරුණු මේක හරි. අපි ඒක කරා ඔමෙගා කියන්නේ. මේක ගන්න. මෙන්න මේක වෙන සරල අනුවතී චලිතේ ආවර්ත කාලය. ආවර්ත කාලය කියලා කියන්නේ අපි දන්නවා ෆිසික්ස් වලදී ආවර්ත කාලය කියලා කියන්නේ ඕක කියන්නේ පීරියඩ් එක. අපි දන්නවා t සමානයි 2.5f කියන එක ඉක්වේෂන් එක. රවුමක් යන කොච්චර කාලයක් ගත වෙනවද කියන එක ආවර්ත කාලය කියලා කියන්නේ. සරල තේරුම. මේ f කියන්නේ මොකද්ද? තප්පරයකට per second වට කීයක් යනවද? තප්පරයට යන වට ගන්න. මේ තියෙන්නේ. වටයක් යන්න. එහෙම නැත්නම් 2π යෑමට රවුමක් යන 2π නේ ආන්සර් එක 360ක්නේ. ගත වන කාලය මම කියලා තියෙන්නේ. ඉක්වේෂන් එක ඔහොම තමයි ෆිසික්ස් වල කෙලින්ම ආයි ලොකුවට මතක තියා දැන් මේ වෙලාවේ ලොකුවට හිතන්න යන්න එපා. ඉක්වේෂන් එක තමයි මේ දෙක අතර රිලේෂන් එක 2.5f. සබ් මේ හරිය නේද මම ලිව්වා? හරි. 2.5f. ඔමෙගා ගැන ලියන්නේ කොහොමද? සත් මේ ඔමෙගා ගැන ලියන්නේ කොහොමද ඔමෙගා දාලා? 2.5 බෙදීම මේක 2.5 බෙදීම ඔමෙගා. මේ f ඕනේ නැහැ මෙතනට. ඒ ෆිසික්ස් වල 2.5 යට ඔමෙගා. ඒ කියන්නේ මේ තියෙන්නේ රේඩියන් තප්පරයට. අපි බෙදුවට පස්සේ තප්පරයට යන රේඩියන් ගන්න බලනවා. ඒ කියන්නේ අපිට ඕන ටයිම් එකනේ 2.5 යන්න ගතවන කාලය තමයි ඕන. ටයිම් සෙකන්ඩ්ස් වලින් එන්නේ එකක. මෙතනදී අපිට ඕන මොකක්ද? වෙලා තියෙන්නේ. රේඩියන් තප්පරයට. ඉතින් මෙතනදී වෙන්නේ තප්පරයට රේඩියන් කීයක් යනවද කියලා මේක උඩට ගියාම මේක එනවා 2.5ට 2.5 කැපිලා ගියා සෙකන්ඩ්ස් එන්නේ. ඉක්වේෂන් එක මෙච්චරයි ලොකුවට හිතන්න යන්න ඕනේ නැහැ. මේ වෙලාවේ ෆිසික්ස් වල තේරෙනවනේ. එහෙනම් ඔමෙගා දන්නවනම් ආවර්ත කාලය අපි ලියවියගේ. මේ මේකෙන් බෙදලා. 5 2.5 හරිද?
ආවර්ත කාලේ ඕක දැල්ලා තියෙන සද්ද. ඔව් ඒක වෙන්නේ පැහැදිලි. ආවර්ත කාලේ ප්‍රකාශ කරනවා. දිගයි මලි පැහැදිලි නැද්ද? ඒක චුට්ටක් වැඩි දෙකපාර එක දිගට. ලොකු අවුලක් නැහැ ෂේප් එක මට තේරෙනවා අදහස නම් තේරෙනවා අවුලක් නැහැ. හා. ඕනෙත් මල්ලි මොකද තාත්තේ? අවුල නැහැ. හරිනේ. හරි. ඊළඟට තියෙනවා මෙන්න මේ සූත්‍රය භාවිතයෙන්. ඔන්න කොල්ල තව ඉක්වේෂන් එකක් එනවා අපිට. මේක ගත්තාම අපිට අනිවාර්යෙන් හොයන්න වෙනවා velocity එක. වේගය අපිට මේ පළවෙනිම ගත්තේ ත්වරණේ function of x. දැන් velocity එක function of x. දුරේ කියන්නේ ඕනම දුරකදී ප්‍රවේගය function එකක් විදිහට ගන්න කිව්වා. එතකොට අපි අතන ඉඳන් capital X නේ තිබ්බේ. අපි මම y නේ කියලා දාගත්තේ. එහෙනම් y වර්ගය ඔමෙගා වර්ගය c වර්ගය ඍණ y වර්ගය කියලා තමයි ඉක්වේෂන් එක ලියන්නේ. මම කියලා දෙන්නම් මේ වගේ තියෙන පද. පද මොනවද මේ තියෙන්නේ? වේගයේ වර්ග. මේ තියෙන ඔමෙගා අපි දන්න ඔමෙගා තමයි c කියලා කියන්නේ. මොකද්ද? ඇම්ප්ලිටියුඩ්. ඇම්ප්ලිටියුඩ් එක ඊට පස්සේ කියන්නේ මෙතන කියන්නේ විස්තරය. කියන්නේ පිහිටි. එතන ඇම්ප්ලිටියුඩ්. ඇම්ප්ලිටියුඩ් කියන එක මතකද? දීගයි මලි විස්තරය කියන එක මතකද? දීගයි කොළෝ විස්තරය කියලා කියන්නේ කේන්ද්‍රයේ සිට මැක්සිමම් දුරට. ඒ කියන්නේ යන්න පුළුවන්. දැන් හිතන්න සරලනෝති චලිතයක් තියෙනවා මෙහෙම. මෙතන ඉඳන් මෙහෙම උඩට ගිහලා මෙහෙම චලිත වෙන්නේ කියලා සරලනෝති චලිතේ පෙන්ඩියුලම් එකම තැන යන්නේ මම මේ අඳින්න ඕනේ නේද? මේ කේන්ද්‍රය සරලනෝති චලිතයකට ඕනම එකට කේන්ද්‍රයක් තියෙනවා යන්න පුළුවන් මැක්සිමම් ඩිස්ටන්ස් එකක් තියෙනවා. මෙන්න මෙහෙම ගන්න මේක විස්තරය කියලා කිව්වනේ. තේරුණා නේද දීගයි? එතකොට අපි දැන් මේ සරලනෝති චලිතේ කේන්ද්‍රය හොයාගත්තා. කේන්ද්‍රය කොහෙද තියෙන්නේ කියලා. කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? x සමානයි 6යි. එහෙම නැත්නම් y සමානයි බිඳුව කේන්ද්‍රය වෙනනේ. මම කේන්ද්‍රයේ කන්ඩිෂන් එක කොහොමද y සමානයි බිඳුවම කියලා ගත්තේ? දීගයි මල්ලි සරලනෝති චලිතයක මෙහෙම ගිහිල්ලා නැවතෙනවනේ. මෙහෙම යනවා අනු මේකෙදි. මේ ආවර්තයේදී කන්ඩිෂන් එක තමයි x සමානයි බිඳුව. x ඩොට් සමානයි බිඳුව. වෙලොසිටි එක බිඳුවයි නේ. වේගය බිඳුවයි. වේගය බිඳුවයි. ඒකයි අපි එතනදී ඇම්ප්ලිටියුඩ් එක හොයන්න යනවා නම් අපි කරන්නේ කෙලින්ම වේගය බිඳුව වෙන තැන තමයි ආවර්තය. කේන්ද්‍රයේදී මොකද්ද බිඳුව? කොල්ලෝ ඇදිච්ච දිග කීයද කේන්ද්‍රයේ සිට? කේන්ද්‍රය කියලා කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා ඇදිච්ච දිගක් තියෙනවද? දිගමලි. ඇදිච්ච දිගක් තියෙනවද කේන්ද්‍රයේ ඉඳලා? ඔව් ඔව්. නෑ කොල්ලෝ කේන්ද්‍රයේ ඉඳලා ඇදිච්ච දිගක් නෑ. කේන්ද්‍රයේ ඉඳන් x සමාන බිඳුවයි. මෙතන x සමානයි c. මෙතන තමයි මැක්සිමම් එක. ඇදෙන කෙරවල කේන්ද්‍රයේ ඇදෙන දිග. ඒ කියන්නේ කේන්ද්‍රයේ අන්න හරි. කේන්ද්‍රයේ ඉද්දි. මෙහෙම ගිහලා කේන්ද්‍රයේ ඉද්දි එහෙනම් x ඩොට් වර්ගයේ කේන්ද්‍රයේ ඉද්දි x ඩොට් වර්ගයේ කේන්ද්‍රයට ඇදිලා නැහැ කියලා කියන්නේ ටෙන්ෂන් එක නැහැ නේද? t equals lambda over l over x වල මේක බිඳුවයි නම් ටෙන්ෂන් එක බිඳුවයි. අසන්තුලිත බල. මේ ටෙන්ෂන් එක බිඳුව නම් f equal ma වලින් මේ බලයේ බිඳුව නම් ඇක්සලරේෂන් එක බිඳුවක් වෙනවා. එහෙනම් මෙතනදී කන්ඩිෂන් එක මොකද්ද? මතක තියාගන්න අනිත් කට්ටියත් කේන්ද්‍රයේදී x ඩොට් සමානයි බිඳුවයි විස්තරයේදී x ඩොට් සමානයි බිඳුවයි. x ඩොට් සමානයි බිඳුවයි එතන තොරණ බිඳුව. තේරෙනවද? එහෙනම් කේන්ද්‍රය හොයද්දී අපි තොරණ ඉක්වේෂන් එක කලින් ගත්තා මේ. දීගයි මම දැක්කද? එහෙනම් කේන්ද්‍රය සෙවීමට කියලා මම එකපාර ලිව්වා. කේන්ද්‍රය සෙවීමට මොකද කන්ඩිෂන් එක? y dot should be 0. ඒක 0 වෙනවා කියන්නේ y dot බිඳුව වෙනවා. y dot බිඳුව කියලා කියන ආදේශයක් දාගත්තනේ. කොල්ලෝ ගාන හදන් යන්නේ y වලින්. රූපෙත් x දෙක ටැලි වෙන්නේ y දෙන්න සමාන වෙන්නේ x ඍණ 6i කියන ආදේශයෙන්. එතකොට අපේ රූපය යන්නේ x වලින් ගාන යන්නේ y වලින්.
එහෙනම් x සමානයි කෙලින්ම 6යි නේ. y කියන්නේ x කියන 6යි නම් y බිඳුවයි කියන්නේ x සමානයි 6යි කේන්ද්‍රය. ඒකයි මම කිව්වේ x සමානයි 6යි. එහෙම නැත්නම් කේන්ද්‍රය y සමානයි බිඳුව. ඇත්තම කිව්වොත් x සමානයි 6යි. x සමානයි 6යි කියන්නේ මෙතන ඉඳලා x ම ඉන්නේ. 6යි කියලා කියන්නේ හරියට මෙන්න මෙතන කේන්ද්‍රයනේ. තේරුණාද දීගයි මල්ලි? මොන හිතන්නේ C point එක C නේ. C නේ. ඔව් C point එක. කේන්ද්‍රය C කියලා හොයාගත්තා. සරල අනුවති චලිතක අපි හොයාගන්න ඕන කවුද? එයා යන වේගයේ කේන්ද්‍රය ඊට පස්සේ විස්තාරය. වේගය හොයාගත්තා. කේන්ද්‍රය හොයාගත්තා. ළඟට තියෙන විස්තාරය C හොයාගන්න ඇම්ප්ලිටියුඩ් එක. ඇම්ප්ලිටියුඩ් එක සෙන්ට් එක හොයාගත්තා. ඔමෙගා හොයාගත්තා. විස්තාරය හොයාගන්න ඉතින් අපිට කන්ඩිෂන් එක මොකක්ද දාන්නේ? විස්තාරයේදී x dot බිඳුව. එහෙනම් x dot ඉක්වේෂන් එක ගන්න වෙනවා මෙන්න මෙහෙම. ඒක අපිට දීලා තියෙනවා. දීගයි මල්ලි ওই ඉක්වේෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද? මෙතන වේගය ලියන්නේ, මෙතන ඔමෙගා ලියන්නේ, මෙතන විස්තාරයේ වර්ගය, මෙතන දැන් තියෙන වෙලාව. එතකොට අපිට කියන්න පුළුවන් මෙතන මොකක් හරි කන්ඩිෂන් එකක් ආදේශ කරගන්න වෙනවා. එතකොට තමයි C හොයන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් නේද? සරල අනුවදී චලිතේ පටන් ගන්න මෙතනින්. මම මේ මෙතනටම ඇදලා තියෙන්නේ. වෙන්නේ මෙතනින් ඇදලා පටන් ගන්න දීගයි මල්ලි. අර අහිංසකයා මම මෙතනට ඇදලිනවා. ඇදලානේ අතාරින්නේ. ඔතනදී x කීයද? හොඳට බලලා කියන්න. x කීයද? මෙතනට අදිනවා කියලා කියන්නේ. දීගයි මල්ලි. x කියන්නේ කීයද? x මේ පැත්තට ඇදිලා මේ 8යි නේ. නේ? හරි. මෙතන පොයින්ට් එක 8යි. මෙතන කීයද x? බිඳුවයිනේ නේද? බිඳුවයි. මෙතන කීයද x? එක එක තැන් වලට අපිට කියන්නේ මම ඒකනේ කිව්වේ ටේප් එකක් එක තැනකට ගහලා ඉනේ ගැට ගහගෙන යනවා. ටේප් අපි යන්න ටේප් එක පෙන්නනවා. අර ඇකිලෙන ටේප් තියෙන්නේ. අහපන්. එතකොට අපි යන පොසිෂන් එකට අපිට දීර්ඝම නාගත්තා අපි ඉන්නේ කොහෙද කියලා. ෆික්ස් කරලා තියෙන එක. එහෙනම් x සමානයි. අපිට කිව්ව හැකි නේද මෙතන නිශ්චලතාවයෙන් පටන් ගන්න 8යි ඒ විට මෙයාගේ x dot බිඳුවෙන් පටන් ගන්න කියලා නිශ්චලතාවයෙන් කොල්ල අතාරින්නේ. එක කන්ඩිෂන් එකක් අරකට දාන්න ඕන. මොකද unknown term c හොයාගන්න. තේරුණාද? අපි දැන් ලියනවා x සමානයි 8යි a විට 8යි a විට x dot බිඳුව වේ. එහෙම නැත්නම් මොකක්ද ලියන්නේ? a when x equal 8a x dot equal 0. අපි ආදේශයක් දාගත්තා කලින්. දැන් රූප යන්නේ y වලින් ඉන්නේ ගාන. රූප දැක්කද y වලින් x මේ රූප යන්නේ x වලින් එක්ස්ට්‍රැක්ට් කරගන්නේ ගාන යන්නේ y වලින්. y equal x වින 6යි කියලා ගත්තානේ. එහෙනම් x සමාන 8යි a නා 6යි a නා y සමානයි 2යි a. x dot කියන්නේ කෙලින්ම y dot ට සමානයි කියලා පෙන්නන්නේ. ඒකමයි velocity එක වෙනස් වෙන්නේ නැහැ. velocity එක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කෙලින්ම y dot උත් බිඳුවයි. එහෙනම් අපිට මේ ඉක්වේෂන් එකට දැම්ම හැකි y dot කියන්නේ බිඳුවේ වර්ගය සමානයි ඔමෙගා වර්ගය. c වර්ගය ඍණ 2a වර්ගය. බිඳුවයි කියලා කියන්නේ ඉතින් මේක බිඳුව වෙනවා එක මේක බිඳුව. එහෙනම් c සමානයි කෙලින්ම 2a නේද දීගයි. අනලි තේරුණාද සංගිනේ සත් තේරුණාද? ඔනිත වලි තේරුණාද? කියන්නලි තේරුණාද? තේරුණා. හරි. ඒ කියන්නේ ආවර්තයක් මේ විස්තරයක් නේද? දෙකයි. එහෙනම් අපිට ලෝකෙ නිකන් ඇඳෑගෙන නිකන් නේ. නිකන් මෙන්න මේ වගේ නිකන්. දෙකයි වල. මෙතන ඉඳන් මෙතනට දෙක කීයද? දෙකයි. කේන්ද්‍රයත් අපි හොයාගත්තා. මේක යන වේගෙත් හොයාගත්තා. ඒ කියන්නේ මෙහෙම යන වේගය ඔමෙගා. ඒකත් හොයාගත්තා. ඔය තුන හොයාගත්තා කියන සල්ලානුති චලිතය දන්නවා අපි. දෙකයි වල පැහැදිලිද? අපේ ටාගට් එක මේ තුන හොයන්නේ. විස්තර හොයන්න විස්තරේ පදයක් ගෑවෙන්නේ වේගී පදයක් එක්ක. කේන්ද්‍රයේ ඔමෙගා යන්නේ ත්වරණ පදයක් එක්ක. මුලින්ම ත්වරණය හොයා ගන්නවා ඊළඟට වේගය හොයා ගන්නවා. මේක අද දවස් තුන try කරන්න දීගම මගේ රැවෙදි. හරි? ඒකට දේසි වැඩි කරගෙන යන්න. ඊට පස්සේ විස්තරයේ සීද p හිදී උපරිම වේගයද? p හි උපරිම පාටිකල් එකේ උපරිම වේගය. මට කියන්නේ දීගායේ උපරිම වේගයක් තියෙන්නේ කොහෙද කියලා?
සරල අනුදිතල්ටි මෙහෙම උපරිම වේගයක් තියෙන්නේ කොහෙද? කේන්ද්‍රයේදීනේ. කේන්ද්‍රය. උපරිම වේගයේ x.max හිටින්නේ කේන්ද්‍රයේ. කේන්ද්‍රයේ තියෙන x = 6යි x = 6යි එනම් y = 2යි නේ. y = 0යි නේ. x = 6 එන කේන්ද්‍රය නම් y = 0යි නේ කේන්ද්‍රයේදී. එහෙනම් y ඩොට් ගේ වර්ගය සමානයි ඔමෙගා වර්ගය. c වර්ගය කියන්නේ අපි දැන් 4a වර්ගය වින y වර්ගයනේ තිබ්බේ. එහෙනම් y සමානයි 0යි නම් මේක උපරිම වේගය y සමානයි ඔමෙගා 4a sorry 2a වර්ගමූලය ගද්දි. එහෙනම් ඔමෙගා කියලා කියන්නේ මට දැක්ක විදිහට 5යි g බෙදීම 2a 2a. ඒ කියන්නේ 4ක් 4 2 කියන්නේ 10යි g බෙදීම a y dot max කේන්ද්‍රයේදී conditions දදා ගන්න ඕනේ ඉතින් අපිට. නැත්නම් කෙලින්ම අපි වේගය හොයන්න කිව්වට හැමතැනම හරියන්නේ නැහැ. කේන්ද්‍රයේ තමයි maximum වේගය මෙන්න මෙහෙම කියලා හොයන්න මතක තියෙන්න ඕන condition. සනුලංග මේ සත්නිලංගේ හරි නේද? හරි. condition එක නේද? max යනිලංගේ හරිනේ. ඔනිත මල්ලි. හරි. හරි. ප්‍රශ්න තිබ්බොත් තරස් කළා හන්ද. ඊට පස්සේ වේගෙට මේ චරිතයේදී P සීට ළඟාවන පළමු මොහොතේදී S21 කිව්ව දැන් ඊළඟට ඉන්න බැරි කොට එක ටෙන්ෂන් එකක් කපනවලු අපට උඩ. දීගයි මල්ලි මේ කතා මේකෙදි ගණන් ගලාගෙන යන විදි දෙකක් තියෙනවා ටයිප් දෙක. එකක් තමයි ආතතිය වෙනස් කරන බලය. එතකොට අපිට ඒක වෙනස් වෙනවා නම් ආතතිය වෙනස් වෙනවා අලුත්ම සල්ලාන චෛත්‍ය එකක් අහපා මුලින්ම ගන්න හොයන්න ඕනේ. සමහර ඒවා තියෙනවා ඔහොම කැරකි ඔහොම අර දෙපැත්තට ඔසිලේට් වෙද්දි දෙපැත්තට යද්දී අපි මැද්දෙන් අත තිබ්බට පස්සේ නවතිනවා වගේ නිකන් අඩු වෙනවා වගේ මේක කියලා දෙන්න මේක හදාගෙන එනවා අත තිබ්බොත් එහෙනම් මේකද ආයි මෙතනින් මේ ටික විතරයි යන්නේ. එතකොට ඇම්ප්ලිටියුඩ් එක අඩු වෙනවා කේන්ද්‍ර රෝමය වෙනස් වෙන්නේ නැහැ. දැන් වැඩේ තියෙන්නේ බලයක් ස්කන්ධයක් වෙනස් කරොත් මේකේ අනිවාර්යෙන් ඉතින් අර කේන්ද්‍ර මේක විස්තර ඕසේන වෙනස් වෙනවා. අපි මේක හදන්න ඕනේ ඉතින් අලුත් එකක් දාලා. ඒක නම් y වලින් යන්නේ ඒකට මේ අපි අංකනේ වෙනස් කරන්න වෙනවා. අපි තමු සරි ඉසෙට් එක දැන් දුරමයි ඉන්නේ ඉසෙට් වලින්. ඔගේ y කියන තැන් වලට දාගන්න ඉසෙට් කියලා. රූපේ දැක්කන පරිදි d යනු AD සමානයි 2a. AC මතර ලක්ෂණය C සීට නතර වුණ මොහොතේදී අංක කපනු ලැබේ. පුතේ මම මේක මතනවා මේ රූප ටික. දීගයි වලින් කමන්නේ නැහැ නේද මම මේක කැපුවා. නකුවට. ඕන නම් YouTube එකට මම දාන සකස් කරලා රෙකෝඩින් එක දැන්. මේ ඒකත් එක්කම බල හදන්න. මොකද එක ෆලෝ කරගන්න. කොතනද සංඛ්‍යාත්ති කපන්නේ? සීට නගාවන. සී කියන්නේ කොහෙද? අර හිටපු මෙතන. සී කප හරියට හරින්නේ නැහැ. දැන් තියෙන මොන ටෙන්ෂන් එකක් කියලා? සී ෆ්‍රී විතරයි. එක තන්දුවේ අද දෙකේ හිතන්නේ. සී ෆ්‍රී නැතුව අපි දාගමු අර තන්දුවේ දාගමු. සී වම්ම තමයි. හරි. ඒක වෙනස් වෙනවා කියන ටයිම් එකට. ඊට පස්සේ කපනවලු. කැපුවට පස්සේ මොකද වෙන්නේ? අපර උඩ එක පැත්තක් ඇදිලා ගැස්සිලා අරම වෙලා යනවා. රූපේ දැක්කම පස්සේ D යනවා AD. D යනවා
AD සමාන 2A. දැන් මෙතන දැනටම තිබ්බනේ මෙතන 6යි A එක. මේක 10A තිබ්බේ. මෙතන AD සමානයි 2A වෙන පරිදි. එහෙනම් මෙතන අපි දාගත්ත හැකි. මෙතන A D මේ වෙනස්මක් කියනකට 2A මෙතන 4A කියලා. දුරත් එක්ක තමයි මේක නම් ඔළුවේ යන්න ඕනේ. අනිකර දුරත් එක්ක තමයි ඔළුවේ යන්න ඕනේ. මම අතාරිනවා. මෙතනට ඇවිල්ලා C සිට D දක්වා යාමට සරි සමගම වෙන සල්ලානෝති චලිතය පෙන්වන්න තියෙනවා. අපෝ සල්ලානෝති චලිතයක් කියලා පෙන්නලා හදන්න තියෙනවා. දැන් මම චුට්ටක් එහා පැත්තට පැනපු සාධාරණ අවස්ථාවක් ගන්නවා. ඔන්නෝම. සාධාරණ අවස්ථාවක් ගන්නවා. ඉන්නේ. මෙතනදී ඒක නැත්නම් අමයාගේ ටෙන්ෂන් එකද T1 එන මොකුත් නැහැ නේද? දැන් මේ පැත්තට දුර මයින්ඩ් කියනවා. මේ DP සමානයි y. D ඉඳලා මේකට තමයි දැන් මයින්ඩ් කියන්නේ. දැන් A වලින් ඉඳන් මයින්ඩ් කියනවා නෙමෙයි. ඔන්න හොඳට බලා ගන්න දීගාවේ. දැන් අපි මයින්ඩ් D වලින් ඉඳන් නෙමෙයි. මොකද මේගොල්ලෝ කියලා තියෙනවා. D ඉඳලා මයින්ඩ් D ඉඳලා තමයි මයින්ඩ් උන්නේ. එහෙනම් මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තමයි මයින්ඩ් ඕන. මෙතන මෙතෙන්. මේකට ඉසෙට් කියලා ගන්න. එහෙනම් ඉසෙට් ඩොට් ඉසෙට් ඩබල් ඩොට්. දීගාවේ මානේ මෙතන කියන්නේ ඉසෙට් ගේ වැලියු එක කීයද? මෙතන කීයද? ඉසෙට් ගේ වැලියු D ගේ ඉසෙට් ගේ වැලියු ඒ කියන්නේ A ඉඳන් D වෙනකන්ද නෑ මෙතන. එළිම මෙතන පොසිෂන් එකට ආවොත් බිඳුවයි. මෙතනදී D equals Z equals මෙතනදී හරි එතන අපිට කියන්න බෑ සාධාරණ අවස්ථාවනේ. මෙන්න මෙතනට ආව. ඒ උඩට ආව කීයද D Z? 2යි. අන්න හරි. මෙතනදී වැරදුනා පුතේ. පැත්තක් අදාළයි. උඹ මේ පැත්තට දානවා මේ පැත්තටමයි ඍණ වෙනවා. තේරුණාද නැත්තම් හොයාගන්න බෑනේ. ඍණ 2යි. දැන් තේරුණාද? පැත්ත හිතන විදිහ. හරි දීගයි. ඒක තේරුණාද? මම එකයි දුන්නේ අහපො. හරි. පැත්ත අදාළයි. දැන් මේ පැත්තට දාන්න. x සමානයි ma. මේ පැත්තට x සමානයි ma දැම්මට තොරණේ තියෙන අනිත් පැත්තට ඍණ t1 කියලා. m z double dot z දාන. මොකද ධන පැත්තට තමයි තියෙන්නේ. එහෙනම් t ඍණ කියන එක දාන්න පුළුවන් lambda. lambda කියන්නේ පළවෙනි තන්තුවන්. කියන. ඒකට 3යි ආරම්භක දිග 2යි තිබ්බේ. එක මේ ඉක්වේෂන් එක 3යි mg ආරම්භක දිග 2යි a. දැන් තියෙන දිග කීයද? දැන් පේන දිග තන්තුවේ 2යි a ධන z පේනවා මට. 2යි a ධන z කඩෙන් ගත්ත දිග කීයද? 2යි a අඩු කරන්නේ m z double dot පොසිටිව් වෙන්නේ a පැත්තටම මයිනස් හින්දා. m කොටා ගන්නවා. z double dot තනි කරන්න. තරණේ තමයි තනි කරන්න ඕනේ. මෙතන ඍණ 3යි g බෙදීම 2යි a. මෙතනින් ගත්තොත් 2යි a 2යි කපලා ගිහලා z. මේක නම් ලස්සනට ආවා z තනි පදයක් විදිහට. නැත්තම් ආය ආදේශයක් ගන්න වෙනවා. දීගයි වලි පැහැදිලිද? ඔමෙගා 1 කියලා කියන්නේ කවුද? මට ඔමෙගා 1 කියන්නේ? ඔමෙගා 1 ස්ක්වයර් කීයද කියන්නේ? බලන්න මේක. දීගයි වලි. ඔමෙගා 1 කීයද? මේක හැටියට. මේ 3යි G බෙදීම 2යි 3යි g බෙදීම 2යි. එහෙනම් ඔමෙගා ගේ 1 කියලා කියන්නේ 3යි g බෙදීම 2යි a ගේ ඔව්. දැන් තේරෙනවනේ. ඊට පස්සේ කේන්ද්‍රය කේන්ද්‍රය කියන්නේ කේන්ද්‍රයේ කන්ඩිෂන් එක මොකද්ද? කේන්ද්‍රයේ කන්ඩිෂන් එක ප්‍රවේගයේ උපරිමයි ප්‍රවේගයේ උඩරම වුණාට අපිට වැලියු එකක් දාන්න බෑනේ. තොරණේ බිඳුවයි කියලා දැන් මේකනේ. කේන්ද්‍රය බිඳුව වැලියුස් දාන්න පුළුවන්. මොකද උපරිමයි කියලා කිව්වට අපිට වැලියු එකක් දාලා උත්තරයක් ගන්න බෑනේ කොල්ලෝනේ. එහෙනම් කේන්ද්‍රයේ කන්ඩිෂන් එක මොකද? හරි z double dot සමානයි බිඳුව. z double dot බිඳුව කියලා කියන්නේ z සමානයි බිඳුවයි කියන්නේ. z සමානයි බිඳුවයි කියලා කියන්නේ z මයින්ඩ් පටන් ගන්න මෙතන අනේ kd නේ දෙවෙනි අක්ෂරේ kd omega 1 වේගය
තුනයි ජීවිතේ දෙකයි. ඔන්න කන්ඩිෂන්ස් එතන දැනට දෙකක් හොයලා තියෙන්නේ. දැන් හොයා ගන්න ඕන කවුද? ආයි හොයා ගන්න ඕන මුගේ වෙලොසිටි එක. වේගය. වේගය ගන්න කලින් වගේම ඉක්වේෂන් එකක් ගත්තා. විස්තරය අහපුව හොයන්න කියනවා. විස්තරය හොයන්න කියනවා නම් අපිට ලියුවා z වලින් යන්නේ z dot ගේ වර්ගය සමානයි ඔමෙගා 1 වර්ගය c1 කලින් එක නෙමෙයි. ඉතින් z වර්ගය. තේරුණාද? ඊගොල්ලෝ මම ලියපු විදිහ. ඉක්වේෂන් එක. හරි. අර විදිහම ෆෝමැට් එකට තමයි ඔමෙගා මෙතන එනවා මෙතන විස්තර එනවා මෙතන දැන් තියෙන සාධාරණ පොයින්ට් එක එනවා. දැන් මෙතනදී අපි හොයා ගන්න ඕන අපිට හොඳටම ෂුවර් මොකද්ද? හොඳටම ෂුවර් මෙතනදී මල මගුලයි. අපිට කලින් දිනුවද අපි මේ මෙතන අපිට දැන් මොකක් හරි දාන්න බෑනේ C හොයාගන්න. C දාන්න නම් අපිට එක තැනකදී වෙලොසිටි එක ඕනනේ. වෙලොසිටි එක අපිට මෙතන හොයන්න බෑ. මෙන්න මෙතන ටැලි කර හැකියි. මොකද මෙතන ඉන්නේ චේන්ජ් වෙන්නේ සරල අනුවෘත්ති චලිතයක. අරූගේ මේ පැත්ත ටකස් ගාලා කපුව ගමන් ඒකෙන් මිදිලා ඒ සරල අනුවෘත්ති චලිතය රිලීස් වෙලා දෙවෙනි එකට මූව් වෙනවා. මූව් වෙන තැනේදී අපිට වෙලොසිටි වෙනස් වෙන්නේ නැහනේ. අරූ ඉවර කරන වෙලොසිටි එකෙන්මයි දෙවෙනි එක පටන් ගන්න. අන්න ඒ ලොජික් එක පාවිච්චි කරලා අපිට හොයන්න පුළුවන් x සමානයි 6යි a විට වේගය. x සමානයි 6යි a විට වේගය අපි හෙව්වා මේකට හොයන්න කියලා තියෙනවා. x සමානයි 6යි a විට. x සමානයි 6යි a විට. x සමානයි 6යි විට උපරිම වේගයෙන් තමයි රිලීස් කරන්නේ. කීයද? √10යි ඒකලොක් නොකිය කියනවා නිකන් අපිට හොයන්න කියලා දීලා තියෙන්නේ. ඒක හිතා හිතන්න. දීගයි මල්ලි පැහැදිලිද? දැන් බැටන් එක ඔයා හිතන්නකෝ බැටන් එකක් පිටිපස්ස එකක් දුවගෙන යන වේගෙම ටැලි වුණොත් නේ ඊළඟ එකට දෙන්න පුළුවන්. අර බිඳුවෙන්ම නෙවෙයි ලණුව කැපුවා කියලා බිඳුවෙන් පටන් ගන්න නෑ. ඌ බිඳුව වෙන්නේ ලණුව කැපුවා කියලා. අර වේගෙන්ම වෙනත් එකකට යන්නේ. ඕනේ තමයි පැහැදිලිද? එතකොට අපි අර රිලීස් කරලා දෙන වෙලොසිටි එක හොයන්න ඕනේ. සද්මියන්ගේ පැහැදිලිද? යනිලන්ගේ පැහැදිලිද? අන්න ඒක අපිට නොකිය හොයලා තියෙනවා මෙන්න මෙහෙම. ඇයි ඒ? මෙන්න මෙතන රිලීස් වෙන එක හෙව්වනම් අපිට කන්ඩිෂන් එකක් දැම්ම කියන්නේ z අම්බෝ මොකද්ද? පළවැද්ද. ඔව්. z සමානයි මෙතන කියන්නේ මොකද්ද දැන්? දීගයි මල්ලි. මෙතනට z සමානයි කීයද? 4යි a විතර නේ. 4යි a විට අපිට z ඩොට් හොයාගන්න පුළුවන් නම් අන්න වැඩේ කොට z ඩොට් කියන්නේ අරගෙන රිලීස් කරන පොයින්ට් එක. ඇත්තටම බලුවොත්. මෙතනින් අලලා දෙන වෙලොසිටි එක රිලීස් කරන එක තන්තෝ කපද්දිනේ. ඒ වෙලොසිටි එක අපි දීලා තියෙන හොයලා තියෙන 10යි ag නොකිය හොයලා තියෙනවා ඉතින් අපි. x dot at c. එහෙනම් මේ දෙන්න සමාන වෙන්න ඕනේ. එහෙනම් අපි ලියන්න පුළුවන් මෙතනදී එහෙනම් ලියන්න පුළුවන් z සමානයි 4යි a විට z dot 10යි a දීම කියලා. තේරුණාද? තේරුණාගේ මම ලියපු එක. පැහැදිලි කරපු එක. පැහැදිලිද? මොනිට මල්ලි පැහැදිලි දෙයි මම කියපු කතන්දරේ සද්මිනන්ගේ දීගයි මල්ලි පැහැදිලිද? ඔව්. අර රිලීස් කරලා දෙන එක මම බින්දුවෙන් පටන් ගන්න ආයි. අපි දෙක තැලි කරනවා. එතන දානවා නම් මෙයක් දන්නවා c හොයන්න පුළුවන්. හැම වෙලාවෙම c උක්ත කරනවා නම් මේ යම් කිසි පොයින්ට් එක වෙලොසිටි එකක් දාන්න එකක් තමයි ආදේශ කරන්නේ. 10 සූත්‍රයක් විසඳලා බෑ මොකද අන්නෝන්ට නොදන්න පද දෙකක් තියෙනවානේ. එතන 10යි ag ඔමෙගා 1 කියලා කියන්නේ එතකොට 3යි ජීවිතේන 2යි a c1 වර්ග ඍණ 4යි a කියලා කියන්නේ 16යි a වර්ග. g ට g කොටා ගන්නවා. දැන් සුදු කරමු. 20යි a වර්ග බෙදීම 3 සමානයි c1 වර්ග ඍණ 16යි a වර්ග. c1 වර්ග සමානයි 20 බෙදීම 3යි a වර්ග ධන 16යි a වර්ග. 16 48යි කියලා කියන්නේ 68යි a වර්ග බෙදීම 3යි c1 කියලා කියන්නේ. c1 සමානයි 68 බෙදීම 3යි a. දැන් මේකද කියන්නේ නැත්නම් වෙන එකක්. ගොඩ. එකට අපිට ඕන 4ෙන් එහෙම කරලා ගන්න පුළුවන් එළියට ඕන. මේක තියෙන හින්දා ඔකම තියෙනවා. තේරෙනවද දීගයි මල්ලි හොයපු විදිය? කලින් එකේ කේන්ද්‍ර අරෝමයේ හෙව්වා.
මුගේ රිලීස් වෙන තැනදී වෙලොසිටි ගෙව්වා. ඒක අරයාගේ පටන් ගන්න එක කියලා හෙව්වා. එයාගේ වේග සමීකරණයට ආදේශ කරා ඒක විස්තරය හොයනවා. එහෙම නැත්නම් ඇම්ප්ලිටියුඩ් එක හොයනවා. සත්විනගේ පැහැදිලි දෙයක් හදපු විදිය. දැන් එතන කතන්දරයක් හැයි ඔය අපි කැල්ලක් කියනවාම තමයි. චලිතයේදී මොහොතේ සිට පටන් ගත්ත වෙලේ ඉඳන් ඒ ලක්ෂ්‍ය කරා ළඟා වන තෙක් මූ පටන් ගත්තේ කොහොමද දෙන්නේ මෙතන ඉඳන් මූ දැන් මෙහෙම එනවා අනේ ආපු අහිංසකයාගේ මේ පැත්තේ ලඟුව කපනවා ඌ මෙහෙම ඇවිල්ලා මෙතනටම එනවා නම් කොච්චර කාලයක් ගත වෙනවද සල්ලනුති චලිත දෙකක් අපි රූපෙට යමු මම රූපය අලුතෙන් අර ගන්න ටික සරි මම මේ වගේ කෙනෙක්ගෙන් අද ගන්න මොකද මට නිර්මාණයක් කරන්න ඕන ඒ B ඒක තමයි අපි එතකොට P ඉන්නේ දැන් දිගවල් දා ගන්න ඕන ලස්සනට. P ඉන්නේ 6යි. P මුලින්ම ඉන්නේ 8යි. P කියන්නේ 6යි. P 6යි මෙතන මුලින්ම ඉන්නේ 8යි. 8යි. මේක P ඉන්නේ 6යි. අයියේ ඊට මේ මෙතන ඉඳලා එන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට එනකන් දීගාවේ මල්ලි මෙන්න මේකට අදාළ වෙන්නේ මොන සල්ලානුවති චලිතයද අපි මුලින්ම හොයපු සල්ලානුවති චලිතයනේ දීගාවේ මල්ලි පැහැදිලිද පළවෙනි කතන්දරයේදී අදාළ වෙන්නේ පළවෙනි සල්ලානුවති චලිතය හරි ඒකෙදි කේන්ද්‍රය මොකද්ද දීගාවේ මල්ලි ටක් ගාලා මතක නම් කියන්නේ මටත් මතක නැහැ සත්මිදන් හරි කියන්නේ පළවෙනි එකේ කේන්ද්‍රය මොකද්ද පළවෙනි එකේදී පළවෙනි සල්ලානුවති කියන්නේ කේන්ද්‍රය කීයද 6යි x සමානයි 6යි x සමානයි 6යි කියලා කියන්නේ මෙන්න මෙතනනේ කේන්ද්‍රය P වල හිටියේ දිගයි මල්ලි අපි හදන්නේ මතක තියාගන්න සරලානුවති චලිතයක් කියලා කියන්නේ හැම වෙලාවෙම වෘත්ත චලිතයකට අනුරූපයි මූ මෙහෙම ගිහ යනවා කියලා කියන්නේ මෙහෙම නෙන්නේ මෙන්න මූ මෙතන ඉඳලා මුණු මේ මෙතනට යද්දි මම මෙතනින් ටෝච් එකක් ගැහුවොත් ලොකු පැරලල් බීම්ස් එක ටෝච් එකක් මෙහෙම මේ කිරණ ටික ඇවිල්ලා මෙන්න මෙතන ස්ක්‍රීන් එක තිබ්බොත් එහෙම මෙතන ඉද්දි මෙයාගේ ප්‍රොජෙක්ට් එක එන්නේ මෙතන ඩොට් එක හෙවණැල්ල ඊළඟට උන් මෙතනට යද්දි උගේ හෙවණැල්ල එනවා මෙතනට ආයි මෙතනට යද්දි උගේ හෙවණැල්ල මෙතනට ආයි මෙතනට යද්දි දිගයි මල්ලි මෙතනට නේද එන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම අඩු වෙනවා ආයි මෙතනට එද්දි මෙහෙම එනවා ආයි මෙහෙට යද්දි යටට යනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා ඔහොම යනවා එහෙනම් මුට මේ සල්ලානුවති චලිතය අපිට අනුරූප කර හැකි යාගේ වෘත්ත චලිතය. වෘත්ත චලිතය. ඒ වෘත්ත චලිතයේ වෘත්ත යන්නේ කොල්ල මෙහෙම වෘත්ත වටේ යන වේගය තමයි ඔමෙගා කියන්නේ. ඒක නියතයි. හැබැයි මූ නියත නැහැ. මූ එක එක වේග යන්නේ මෙහෙම යනවා මෙහෙම යනවා මෙහෙම යනවා එක එක තැන් වලදී එක එක වේග. දැන් තේරෙනවද ඔමෙගා කියන්නේ කවුද කියලා? අර ඔමෙගා කියලා හොයලා තියෙන ඇත්තටම අර එයාට අනුරූප වෘත්ත චලිතය යන වේගය. දැන් එතකොට අර මෙන්න මෙහෙම යද්දී මෙන්න මුගේ මෙන්න මේ මැක්සිමම් උස තමයි අර C කියලා කියන්නේ විස්තරය. එහෙනම් කේන්ද්‍රය යන්න පුළුවන් මැක්සිමම් එක C නම් අපි එන්නේ වගේ රවුමක් වගේ එකක් ඇඳ ගන්නවා. ඇඳගෙන තමයි හොයන්නේ. මම ඊට පස්සේ කියලා දෙන්න හොයන විදිය. පළවෙනි එකේ C කීයද සද්නි? C1 හරි C හරි මතක නැහැ. පළවෙනි එකේ විස්තරය කීයද? ඈ 2A වෙන්න දෙපෙන අනිවාර්යයෙන්. එහෙනම් කේන්ද්‍රය මෙයා වුණ අරය මෙයා වුණ 2A වුණ වෘත්තයකට අනුරූප හදන්න තමයි තියෙන්නේ. වෘත්තයක් තමයි. ඔහොම තමයි යන්නේ. යනවා නම් නේද දීගයි මල්ලි?
ඔහොම වෘත්ත චලිතයකනේ යන්නේ. සරලනුති චලිතය. එතකොට මූ මෙහෙම යනවා. අරෝ වෘත්ත චලිතය මෙහෙම උඩින් කරගෙනවා ඔන්න ඔහම එනවා. දැන් වැඩේ තියෙන්නේ පොඩි කේස් එකක් තියෙනවා. මේ සරලනුති චලිතේ වැඩේ වෙන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතනට එනකම් විතරයි. මෙහෙ යන්නේ නැහැ. එහෙනම් මුගේ මේ බෝලේ මෙහෙම එනවා කියලා කියන්නේ මූ මේක දිගේ මෙහෙම උඩට ගිහලා මෙතනින් නවතිනවා. එහෙනම් මෙන්න මේ කෑල්ලට විතරයි සරලනුති චලිතේ වැඩේ. එහෙනම් මේ කෑල්ල වැඩක්ද? නැහැ. එහෙනම් පළවෙනි වෘත පාදකයේ දිගේ මෙයා ඔමෙගා 1 වලින් යනවා. කේන්ද්‍රය මේක 2a. මේ කෝණේ ගන්න ඕන අපි. ඇයි ඒ? කාලයනේ අහන්නේ. අපි දන්නවා s සමානයි ut වගේ කෝණික ප්‍රවේගයට යද්දී කෝණික චලිතයට යද්දී θ වෙනවා මේක. මේක වේගය ඔමෙගා වෙනවා. මේක රේඛීය චලිතය මේක වෘත්ත චලිතය. ටයිම් එක උක්ත කරොත් එහෙම ගියපු කෝණය බෙදීම ඔමෙගා. ඔමෙගා දන්නවා අපි හැම එකේම ගියපු වේග. θ තමයි ඕන. කියන්නේ මෙතන පොසිෂන් එකේ ඉඳන් මෙතනට එනවා කියලා කියන්නේ මේක දිගේ ගිහලා මෙතනට එනවා. එහෙනම් මේ දෙක අතර ඇන්ගල් එක අංශක 90යි. එහෙනම් T1 සමානයි θ බෙදීම ඔමෙගා වලින් θ කියලා කියන්නේ 5 බෙදීම 2යි අංශක 90යි. 5 වලින් දාන්න ඕන θ. ඔමෙගා කියන්නේ 5යි a බෙදීම 2යි 5යි g බෙදීම 2යි ඒද කොහෙද නේද? සත්මියාවේ පළවෙනි එකේ ඔමෙගා 5යි g බෙදීම 2යි a ගේ රූට් එක. එතකොට අපි දෙනවා 5යි pi over 2 2යි a බෙදීම 5g ගේ රූට් එක. ඕක තමයි පළවෙනි ටයිම් එක. මම මෙතන ඉඳන් මෙතනට එන්න ගතන කාලේ. දීගයි මලි පොඩ්ඩක් පැහැදිලි වුණාද? නැද්ද? දෙවෙනි එක දෙවෙනි එක ඒ සරලව විතර කරන පොඩ්ඩක් චලිතයක් දිද්දී කේන්ද්‍රය ඉසෙක් සමානයි 0.6 ආල්. ඉසෙක් සමානයි 0.6 කියලා කියන්නේ කේන්ද්‍රය කොහෙද තිබ්බේ අපේ? ගියද්දි. කේන්ද්‍රය D අරය මෙන්න මේ වගේ කැපේ කියන්නේ. රූට් එක අසල. රූට් එක කියන්නේ. ඊ වර්ග මෙන්න මේක තමයි අන්තිම උත්තරේ. හරි. එහෙනම් එයාගේ C1 ඔච්චරයි අරය ලියන්න ඕන කේන්ද්‍රය D. මේ බලන්න මේ 68 බෙදීම 3යි. 8 බෙදීම 3යි A. කේන්ද්‍රය D. කේන්ද්‍රය D 68 බෙදීම 3යි කියලා කියන්නේ අනිවාර්යෙන් 3 වතාවක් 16 කීයද? 64යි. 64යි කියලා කියන්නේ මෙතන තත් මේ හුන්නේ නෑ මටද කිව්වේ 64යි කියලා කියන්නේ 64 බෙදෙන්නේ නැහැ 68 කීයද 28යි 24ක් එනවනේ මෙතන 2යි 4යි එහෙම වෙන්නේ නැහැ 3 60 3 නෑ 3ෙන් බෙදුවම කීයද සාමාන්‍යයෙන් මෙතන එන්නේ 16 වරක් 3 කීයද 48 8ට එන්නේ 75 හිතන්නේ 75 තුනේ මේක වැඩිනේ 68 බෙදීම මම මේක කියන්නේ 68 බෙදීම තුනට වඩා ඒක පිළිගන්නවද දීගයි මල්ලි මට මේ දිග ගැන අයිඩියා එකක් ගන්න මම මේ කරන්නේ එතකොට 75 කියලා කියන්නේ 5යි 25යි මේක කැපුවට පස්සේ 25 කියන්නේ 5යි 68 කියන එක 5 කියන එක ලොකුයි 4 බලන්න 4ක් එන්නේ කොහොමද මෙතනට 3ක් කැපුණාට පස්සේ 4 කියලා කියන්නේ එන්න ඕනේ ඇත්තටම 4ක් 12යි දැන් 16යි 16ක් කියන නම් 6 වරක් 3 කැපුවාම 48ක් තියෙනවා මේකට ලොකුනේ 68 ඒ කියන්නේ මෙතනට කැපුණාම 16යි 16 කියන්නේ 4යි 4ට වඩා ලොකුයි මේ අරය 5ට වඩා අඩුයි 4ට වඩා ලොකුයි කියලා කියන්නේ මෙන්න මේකට වඩා ලොකුයි ඒ කියන්නේ අනිවාර්යයෙන් මුගේ අරේ මෙන්න මෙහෙ තියෙන්නේ දීගයි මලි තේරුණාද මට මේ 68 බෙදීම 3 ඒ කියන්නේ දිග හොයාගන්න ඕනේ ඒක 4ට වඩා ලොකුයි එහෙනම් ඒකෙන් රවුමක් මෙහෙම අදිමු ඔන්න රවුමක් නෙන්න ඕනේ
වැඩේ තියෙන්නේ පුතේ මේ සත්විනාගේ ඔහොම එන්න පුළුවන්ද? මේකේ වැඩි වෙලා එන්න පුළුවන් නේ. අවුලක් නැහැ නේ. මොකද හිතෙන්නේ. සම්තු ගැප්පුවට පස්සේ සටස් කළ හයිය යනවනේ. ලොකු අරයකින් යන්න පුළුවන්. බලමු. හරි පුළුවන්. මං වැරදි ඉනේ හොයලා තියෙනවා අතන. සත්විනාගේ මං හරිද හොයලා තියෙනවා. හරිනේ. හරිනේ. කලින් කේ හරි නේද? හරි කිසිසේත්. දැන් මෙයාගේ කේන්ද්‍රය මේක අරය මෙන්න මේ C1 වෙච්ච වෘත්තයක් ඇන්දොත් මෙන්න මේ වගේ එකක් එන්නේ. වෘත්තයක් එන්නේ. දීගාමී මල්ලි මෙතන ඉඳන්ද පටන් ගන්න මේ චලිතේ. මෙයා මෙතන ඉඳන් මෙතනට ආවට පස්සේ ආයෙ මෙතන ඉඳන්ද පටන් ගන්නේ නැහැ. මෙතන ඉඳන්. එහෙනම් ඒකට අදාළ තැනට යන්න මෙයා උඩට යන්න ඕන මෙහෙම. මෙතනට අදාළ චලිතයටයි මෙහෙම රවුමක් එනවා. මේක අස්සන දෙන්න ඕන. කොහොම නේද? 4යි කියන අනිවාර්යෙන් මෙන්න මේ 2යිත් පන්නගෙන ඉන්න දෙපයින්. වැඩේ තියෙන්නේ මේක මෙතන ඉඳලුයි මෙතන ඉඳලුයි විතරයි අදාළ. දීගයි මල්ලි පැහැදිලිද? ඔනිත මල්ලි පැහැදිලිද? මොකද ආයි මෙයා මෙතන ඉඳලා මෙතනට ආවට පස්සේ ආයි මෙහෙන් වැඩක් නැහැ. එතකොට මෙන්න මේ කෑල්ල වැඩක් නැහැ. එතකොට මෙන්න මේ කෑල්ල වැඩක් නැහැ. මෙන්න මේවා. මේක වැඩකුත් නැහැ. මොකද යන්නේ ওই දෙක අතර විතරයි. එහෙනම් KNT ඉඳන් ගියපු කෝණේ. ඒ කියන්නේ මෙයා මෙතන ඉඳලා මෙහෙම යද්දි මෙයා යන්නේ මෙහෙමනේ. එහෙනම් ඒක අතර ගියපු කෝණේ ගත්ත හැකි මට ඇල්ෆාගේ. එහෙම හිතන්නකෝ. තීටා කියලා ගන්නවා. තීටාගේ. මම තීටා හොයාගත්තා නම් දීගාවේ මල්ලි මට ටයිම් එක හොයාගත්ත හැකි නේද? ඔමෙගා දන්නවනේ ඔමෙගා 2 කියලා. ඔමෙගා 1 හරි මොකක් හරි හිතුණා අපේ. ඒක ගියපු වේගය. මම මෙතන ඉඳලා මෙහෙම යද්දි ඔමෙගා ගියපු වේගය. මේ දිග දන්නවා. ඒ වලට වෙනකම් ගන්න පුළුවන්ද? ඔව් ඉතින් අරය 4යි එන්නේ. ඒ මෙයා මෙහෙම නැචරල් ලෙන්ස් එක 2යි හින්දා ස්ලැක් වෙනවද? හරි සෝරි මට ඒක අමුතුවා. මගේ නැචරල් ලින්ක් එක 2යි සෝරි. මේ අහන්නකො මට එක මිනිස්සු. මේ තමයි පතපුරුව පුරා. මෙයාගේ කවුද? දීගයි මල්ලි. මම මෙහෙම කිව්වා. ඔයාට මම ස්ප්‍රින් එකක් දෙනවා රබර් පටියක්. ඒක අදින්න කියලා කියනවා. ආරම්භක දිග මීටරයයි. මීටරයට වඩා ඇද්දොත් එහෙම මොකද වෙන්නේ? ඇදිලා තියෙනවා. මීටරයට වඩා මීටරේදී ඇදිලා තියෙනවද? ආය අතාරිද්දි නෑ. මීටරයට අඩු වුණොත් එහෙම එයාගේ ටෙන්ෂන් එකක් තියෙනවද? ස්වභාවික දිගට වඩා නෑ. ස්වභාවික දිගට වඩා ටෙන්ෂන් එකක් නෑ. ස්වභාවික දිගට වඩා ටෙන්ෂන් එක කියන්නේ ස්වභාවික දිගේදී මෙයා ඇකිලෙනවා. ඇකිලුණාට පස්සේ සරලානුවති චලිතයක් නෙමෙයි. එහෙනම් එයා සරලානුවති චලිතේ එන්නේ මෙන්න මේ කැලේ විතරයි. මොකද මෙතන ඉඳලා දැනටම දිග 2යි. මෙතනින් එහාට පැන්නොත් එහෙම එයා මේ වෙන්නේ නෑ. එහෙනම් එයාගේ අර කැලේ අයිති වෙන්නේ මෙතනට විතරයි. මෙතනදී නිදහස් වේ. එහෙනම් අර මේ කැලේ වැඩකුත් නෑ. දැන් එහෙනම් මෙයා සරලානුවති චලිතේ මෙතන ඉඳලා මෙතනට විතරයි. පැහැදිලිද? එහෙනම් මේ තීට තමයි හොයාගන්න. ඔය තීට හොයාගත්ත හැකි. තීට සමානයි පයි බෙදීම 2 රින ඇල්ෆා කියලා ගත්ත හැකිනේ මම මේක ඇල්ෆා කියලා ගත්තොත්. එහෙනම් ඇල්ෆා හොයාගන්න පුළුවන් මට. කොහොමද? මේ දිග දන්නවා. එක්ක මේ උස දන්නවා එහෙම නැත්නම් අරය දන්නවා. එහෙනම් මට ලියුව හැකි cos ඇල්ෆා සමානයි මේ දිග 4යි a. 4යි a බෙදීම. මේ දිග C2 C1 හරි මොකක් හරි එකක් තිබ්බේ. කීයද? 68 බෙදීම 3යි. එහෙනම් cos alpha සමානයි 4යි මූල 3 බෙදීම 68යි cos alpha. එහෙනම් alpha සමානයි cos sinus 4යි 3 බෙදීම 68යි මේක. හරි මේ සතිනගේ හරිනේ. එහෙනම් θ සමානයි 5 බෙදීම 2 රින cos inverse 4යි මූල 3 බෙදීම
බෙදීම 68යි. අන්න ඔහොම. දැන් බලන්න පුළුවන් කාලය. මෙතන ඉඳලා මෙතනට ගත වන කාලය. ඒ කියන්නේ මෙයා මෙහෙම යන මේක දිගේ යන්න ගත වන කාලය. අර තන්තුව රිලීස් වුනේ නැත්නම් වගේ අවුලක් නැහැ. වැඩි කියන්නේ තන්තුව රිලීස් වුණා ස්ට්‍රින් එකේ. එහෙනම් T2 සමානයි theta 2 over omega 2. theta 2 අපිට ගත්ත හැකි මෙන්න මේක. omega කීයද? omega 2 දෙවෙනි එකේ omega කීයද? √3 g over 2. 3 over අනිත් 3 over 2 2 උඩට එනවා 3g යට එනවා. මෙතන 5 බෙදීම 2 දින cos inverse මේ පැටලෙනවද දන්නේ නැහැ. 4යි 3 බෙදීම 68යි. අනික වල යාවද? ඒක තේරෙනවද? ඔව්. හරි. ඒකට එතනත් කාලේ හරි. වැඩි තියෙන්නේ ඒට ගතවන කාලයනේ. මෙතන ඉඳලා මෙතනට ගතවන කාලය හෙව්වා. ඕකේ. මෙතන ඉඳලා මෙතනට ගතවන කාලය හෙව්වා. ඕකේ. මෙතන ඉඳලා මෙතනට ගතවන කාලය ගන්න. එහෙනම් ඒට ගතවන කාලය. එයා මොකද්ද? ඒ යන වෙලොසිටි එකෙන් යන නික්මෙන වෙලොසිටි එකෙන් අපි හොයන්න ඕන. තරණයකුත් නැහැ. ආයේ මුකුත් බලයක් එන්නේ නැහනේ. කැපුවට පස්සේ ආරම්භක දිගට රිලීස් වෙද්දි දීගාවේ මැදි නූලක් ගැට ගහලා බිත්තියක තියලා බිත්තිය පැත්තටම තල්ලු කරාට එනවද බලයක් ඇති වෙනවද? ඒක නිකන් ගැට ගැහුවේ නැහැ වගේ. ගැට ගැහුවට වැඩක් නැහැ. එහෙනම් නිශ්චලතාවය වෙනවා නිදහසේ රිටර්න් එක. එහෙනම් අපිට මේ D වලදී වෙලොසිටි එක හොයාගත්තා නම් හරි. එයා නික්මෙන එක කලින් වගේ අර බැටන් එක දෙන. එහෙනම් අපිට ඒකෙදී අපිට හොයාගන්න පුළුවන් VD වෙලොසිටි එකක් එහෙම ලියවන අපි ඉක්වේෂන් එක. ලස්සන Z ඩබල් ඩොට් මේකේ Z ඩබල් ඩොට් Z ඩොට් ගේ වර්ගය සමානයි ඔමෙගා වර්ගය කියලා කියන්නේ 3g over a C1 කියලා කියන්නේ C1 වර්ගය කියලා කියන්නේ 68 බෙදීම 3යි a ඍණ Z. ඕකනේ. එහෙනම් අපිට ඕන Z සමානයි කීයේද? වෙලොසිටි එක. බිඳුවේදී. Z සමානයි බිඳුවේදී නේ. Z සමානයි බිඳුවේදී බැටන් එක දෙන තැනේදී. එහෙනම් Z සමානයි බිඳුව කියලා කියන්නේ අපිට ලියුව හැකි කෝ ගන්න. Z සමානයි බිඳුවේදී වෙලොසිටි කියන්නේ මේක බිඳුවයි. කෙලින්ම ලියුව හැකි ඩොට් සමානයි. උඩට කපලා දෙකට දෙනවා 34යි. ඒකට ඒක කපනවා 34යි. ඒ වර්ගනේ 34යි. AG සූත්‍රය. හරි නේද සත්මිනාගේ? ඒක වැරද්දක් නැහැ. හරි. 34යි 68 දෙකෙන් ලියුවාම තුනට තුන කපලා යනවා දෙකට 34යි ඒට ඒ කපලා යනවා G තුන යනවා. හරි. 34යි. එහෙනම් අපිට මෙතන ලියුව හැකි මේ පැත්තට S සමානයි UT දන භාගයයි AT වර්ගය. හරිද? එහෙනම් S කියලා කියන්නේ මෙන්න මේ දුරක් යද්දි 2යි ඒ දුරක් යද්දි ආරම්භක වේගය 34යි AG. එතන ටයිම් එක දන්නේ නැහැ V ස්ක්වයර් දාමු. මේක හරියන්නේ. V ස්ක්වයර් තමයි U ස්ක්වයර් දන 2යි A. V ස්ක්වයර් කාලය නෝන සරි මට වැරදුනා. කාලය වුණා. T විතර. ආයි තොරණ තියෙනවද? තොරණ නැහැ. තින්ද? නියත වේගය කියන්නේ. එහෙනම් T සමානයි. මෙතනදී මම එකපාර ලියන්නම්. 4යි A වෙනවා. එතකොට වර්ග කරද්දී ඊට 34ක් වෙනවා. AGA. ඒක වර්ගමූලේ 34 කරපුවම 2යි A බෙදීම 17යි G. ඔක තමයි T3 T1 T2 total time එක T1 ගැන දීගා මලට අමාරුයි මේක මේ අර ටයිම් එක කොහෙද විදිහට සුළු කිරීම තියෙන නැතුව මේ තියරි ඒක ඉතින් වෙන ඉෂුව එකක් නෑ 5 බෙදීම 2යි 2යි A බෙදීම 5යි G අන්න ඔහම එක පැකට් එකක් එනවා
itu yang baru DKI naiki posting mas 4යි 3 බෙදීම 60ට මොනක් ආවා ඊළඟට 2යි ඒ බෙදීම 17යි කි මොනක් ආවා මේක තමයි එතන කාලේ ඔයගොල්ලෝ කියලා තිබ්බනම් ලකුණු 150යි ඈ ඔය ටික හදනකොට ලකුණු 150 75ක් එහෙම නෙමෙයි මේ ටික හදනකොට 150 දීගයි මල්ලි පැහැදිලිද මේ ෆුල් ක්වෙස්චන් එක try කරනකොට පළවෙනි ටික නම් මම හිතන්නේ ඕනම කෙනෙක්ට හදන්න පුළුවන් ඊසිම මේ ශරීර සමීකරණ දෙකම දාලා මේ මෙතෙන්ට නිකන් ටයිම් එක කැලලා තමයි වෙනස් වෙන්නේ ටයිම් එක සාමාන්‍යයෙන් ටයිම් එක හොයනකොට දෙනවා 35ක් ඒකට 150 35ක් කියලා කියන්නේ 120ක් ඔය 20ක් කියලා හිතන්න 120ක් easy try කර හැකියි පැහැදිලිද දීගයි මල්ලි පැහැදිලිද හදපු දේ මොනිට මල්ලි පැහැදිලිද සත්මිනා ගැවුලන්නේ යන ඊළඟේ පැහැදිලිද මොනිට මල්ලි යන ඊළඟේ හරි අයිඩියා එක ආවනේ මතක් වුණානේ හදන විදිය එතකොට එකම වගේ දෙකකුත් තිබ්බ මෙතන එතකොට ඉෂුව එකක් ඔය වගේ එකක් ඊළඟ පාර හරි ඊළඟට මොකක්ද අපි හදන්න ඕන ඊළඟට හදන්න කිව්වා මෙන්න මේකනේ දීගයි මල්ලි හිතා අපි බෝස් නොටේෂන් එක හදුවා එතකොට හරිනේ කොහොම හරි බලමු එතට රැට පියෝ එක ඉවරයි හරි බලමු අපි අනිද්දා කරන්නේ නැහැ නේද කරනවද අනිද්දා ඔයගොල්ලෝ පන්සල් අරන් ඒවා යන්න තේරුණාද පන්සලට පොඩ්ඩක් ගිහිල්ලා හිත නිදහසේ තියාගෙන රැ නිදා ගන්න ඕන 10ට විතර අඩුම 10ට පැහැදිලිද සද්මි TikTok බලන්න නෙමෙයි හරිද තියෙන්නේ හරි හරි මෙන්න මේ බෝස් නොටේෂන් එක මේ පෝප්ලේන ෆෝසස් ඕනේ කිව්වා යනුලි අපි ඊළඟට හම්බෙන ගාන යනුලි ගිහින්ද අද මේ පිළිවෙලට හදාගෙන ගිහින් යනුලි හදනව නේද ඒක හරි හරි බලාගෙන කට්ටියට මතකුත් වෙයි මේක වසන්න ඔයගලන්ට මේක හදන විදිය ඕනනම් බලන්න මම YouTube එකේ link එක දාලා දාන්නම් පැක් ඇතුලේ දාන්න පැක් කියන්නේ හැබැයි ඇතුලේ දාන්නම් මේක බල බල ඕනනම් මේ සල්ලනුත් එක ගන්න පොඩ දාන්න ඊගම මල් පැහැදිලිද ඊට පස්සේ මාකින් එක බල බල කලින් අවුරුදු වල ගණන් try කරා ඒක හරි යනුලගේ පෙරලා ගත්ත නේද ගන්න මේ දාගෙන උප ටිකක් තියෙනවා හා ඒක දැනන්න හිතන්න බාටලා ඔහොම දිගවල් දීලා තියෙනවා මේක දීලා තියෙනවා රූපේ පේන්න එතකොට හරි 3යි ඒ පේන්න දීලා තියෙනවා කෝණක් දීලා තියෙන අංශ 90යි විතර 3යි p ab 3යි p ad මේ ටික හරියට දාගන්න මේක වලට ඔක්කොම ඉවරයි ඈ හිමීට නිදහසේ දාගන්න හදිස්සියක් නැති bd අහපොසල බැලුවත් කමන්නේ මහලු ගලවක් කියන්නේ දෙකයි මූල දෙකයි p මොකද පිළිවෙලට දෙන්නේ අනිවාර්යෙන් ඒක දානවද කියලා හරියට දාගන්නවද කියලාත් බලනවා ඒගොල්ලෝ ඒක තමයි චෙක් කරන්නේ නිදහසේ ගානක දත්තයක් රූපෙට ගේන්න පුළුවන්ද කියලා ඒ මොකද දෙකයි ආයෙ මූල දෙකයි මූල bc
5 මූල 2යි. ඊට DC 3 මූල 2යි. මේකයි මොන මූල පද්ධති විශාලත ඇල්ෆා බීටා පිළිවෙලින් A හා AB හා ඔන්න රිසල්ටන්ට් එක කියනවා. AD හා මේ පැත්තට ඇල්ෆා P වෙන රිසල්ටන්ට් එකටයි. BP AD මේ පැත්තට පොහොසෙසි. බීටා P වෙන රිසල්ට් එකයි සමාන වෙනවලු. මේක අපි බලන්න. සමාන වෙනවලු රිසල්ට් එක. ඔය නිල් පාටින් ඇදලා තියෙන සෙට් එක සුළු වුණාට පස්සේ ඔය වගේ වෙනවලු. වාමාවර්ත අතර ක්‍රියා කරන ගූර්ණය M යුග්මයකට මොමන්ට් එකක් එහෙනම් තැනක් හදාගන්න නැහැ කෙලින්ම M. එතකොට alpha beta M දිගේ මඩල. අන්න නොදන්න පොඩි කීයද? දිගේ මඩල ඉන්නවද? ඔය 3යි. 3යි. එන සමීකරණ කීයක් වුණාද මල්ලි? මල්ලි 3ක් වුණා. එහෙනම් 3ක් බදාගන්න. සිරස් ගූර්ණයට දාමු. එහෙනම් මම මේ පැත්තට තියෙන රිසල්ටන්ට් එක හොයනවා. මේ පැත්තට 2යි මූල 2යි. sorry නිල් පාටින් දාලා තියෙන ටික 3යි p මේක හරි. ආයි මෙතන බලන්න. දිග බලන්න මෙතන මේ දැන් ඇන්ගල් ඕන ට්‍රිග්නෝමෙට්‍රි. මෙතන 2යි මූල 2යි 2යි මූල 2 කියන අංශක 45යි. isosceles මේ ට්‍රයැන්ගල් එක අංශක 45 නම් මේකත් අංශක 45යි. ඒක අංශක 45 නම් මේකත් අංශක 45යි. එහෙනම් මේ පැත්තට 3යි මූල 2යි p cos 45යි. මේ බලෙත් හරි. ඊළස් පැත්තට. ආයි මේව එන්නේ මේක එන්නේ. ආයි මෙතන එකක් එනවා මයිනස් 2යි මූල 2යි p cos 45යි. මේ ලොකු ඉෂුව එකක් නෑ. ආයි මෙතන එකක් එනවා 45 90යි. මෙතන බලන්න 3යි මෙතන 2යි මූල 2යි 2යි මූල 2යි දිග මේකයි නම් මෙන්න මේ BD දිග හරියටම බලුවා 2යි මූල 2 වර්ගය දන 2යි මූල 2 වර්ගයේ වර්ගමූලනේ නේ. එතකොට 4යි වර්ග වුණාම කීයද? 4 වතාවක් 2 වතාවක් 2 වර්ගයනේ. 4යි. මේක 4ක් වෙන්න ඕන. මේක දිග 4යි. 4යි a. එහෙනම් මේක මම බීටා වගේ එකක් ගන්නවා. අපිට cos බීටා sin බීටා වුණොත් ලියන්න තියෙන්නේ. බීටා සමානයි මට පේනවා 3යි මෙතන 4යි. නම් 5යි. අර තප්පරයක් දෙන්න. හෙලෝ. ඒක තමයි මම මේ ඩවුන්ලෝඩ් කියලා බැලුවා. මම ඩවුන්ලෝඩ් කියලා බැලුවා පොඩ්ඩක්. නෑ වෙනස් කරේ නෑනේ. ඔය ආපහු සේව් කරාද එහෙම වෙනස් කරාද නෑනේ. හා
හරි. එහෙනම් ඊට පස්සේ එහෙනම් අපිට sin බීට ඕනනම් අපිට ලියාගත්ත හැකි 3 බෙදීම 5ක් කියලා. cos බීට ලියාගත්ත හැකි 4 බෙදීම 5ක් කියලා. විශේෂ එකක් නෑ. එහෙනම් මට ඕන තිරස්නේ. එතකොට මේ සම්පූර්ණ ඇන්ගල් එක පුතේ වෙනස්. දැක්කද? දැන් කතන්දරේ වෙනස්. සම්පූර්ණ එකම ගන්නවා නම් මයිනස් කියන්නේ දැක්කද? කෙලින්ම බීටා විතරක් ගන්න බෑ. cos බීටා plus 45 කියලා ගන්න ඕනේ. තේරුණාද එනුලි? හරි. ඔන්න තමයි පැහැදිලි දෙක. වෙන ආයි නෑ නේද? අපිට මිස් වෙච්ච ඒවා. තිරස් ලියද්දි. මේ 3යි 4යි නේ. හරි. ඒක 3යි please. 3යි මූල 2යි. 1යට මූල 2යි. p 1යි මූල 2යි. 1යට මූල 2යි p. 5යි මූල 2යි. cos බීටා කියලා කියන්නේ cos beta sin 45. So cos expansion එක repeat කරලා cos beta cos 45 රින sin beta sin 45. එතකොට මේකට මේ කොටා ගන්නවා මේකට මේ කොටා ගන්නවා. 3ip ධන 3ip ධන 2ip ධන 5යි මූල 2යි. මෙතන මෙයා 1යි මූල 2යි. මෙයා 1ට මූල 2යි. මූල 2ට මූල 2 කට්ටිය මෙයාට මේ කපලා යනවා. cos beta කියලා කියන්නේ 4 බෙදීම 5යි. මේක 3 බෙදීම 5යි. එහෙනම් 3 3 6යි 6න් දෙකක් අඩු කරාම 4යි p ඍණ 5 වතාවක් 5 මෙතන 7යි. කපලා යනවා. ඍණ 3යි p සමානයි. ඕක සමානයි alpha beta නේ. alpha equals -2. alpha equals -3 ද කියලා බලා ගන්න අපිට විදිහක් තියෙනවා චෙක් කරගන්න පොඩ්ඩක් ඉස්සරහට යනකොට. කාගා හරි මාර්කින් එකක් තියනවද අරගෙන ඉන්නවද? නැද්ද? ඔය equals 3 කියන්නේ. 3ද? බලමු මේ වෙලෙන්නේ කියලා. ටෙලිසි කාගොත කියලා. alpha equals 3 දෙන්නේ. ඔව්. 6යි 6යි 4යි 4යි AB දිගේ. අපි මේකට පොසිටිව් එකක්. මේ පොසිටිව් නැති කෙනෙකුට. තේරුණේ නැද්ද? ඒක මොකද වෙලා තියෙන්නේ? 4යි p එනවා. 5යි මූල 2යි. මූල 2ට මූල 2 කැපිලා යනවා. හරි හරි අනේ sorry. මේ මෙතන මයිනස් එකට ඉන්නවා. නේ තිබ් එක බලන්න පොසිටිව් දාගෙන තියෙන්නේ. minus 1 305. 305 කියන්නේ nothing. කෙලින්ම මෙතන 7ක් එන්නේ. කෙලින්ම එකයි. එකයි කියන්නේ පොසිටිව් 3. තේරෙනවද එන්නේ විදිහ? හරි. එහෙනම් උඩට දානවා. උඩට මොනවද තියෙන්නේ? කෙලින්ම 2 root 3p 3p plus 2 root 2p sin 45යි. ඒකට මේක එනවා. මේක එනවා. ධන 5 root 2p sin ඊට plus 45යි කියලා එනවා. අරකෙත් 3යි a sorry 3යි root දිගවල නේද? 3යි මූල 2යි p sin 45යි වෙන්නේ. සුළුබර
sin බීටා කියලා කියන්නේ කීයද? කෙලිම මම මේක එක්ස්පෑන්ඩ් කරාම sin බීටා cos 45 ධන cos බීටා sin 45 නේ. sin බීටා කියලා කියන්නේ කීයද? sin බීටා කියලා කියන්නේ 3 බෙදීම 5 1යට මූල 2යි ධන 4 බෙදීම 5 4 බෙදීම 5 1යට මූල 2යි 3යි මූල 2යි p 1යට මූල 2යි මේ මූල දෙක මේ කපලා යනවා මේ පාට මේ කපලා යනවා 3යි p 2යි p මෙතන 7යි p 3යි p එතකොට 10යි 15යි 15යි p equals beta p beta කීයද වෙන්නේ 50. හරි ඒක හරි දැන් මොකක් හරි එකක් වටේට මොමන්ට් එක ගන්න අනේ මම මොමන්ට් එක ගන්න ගත්තා මේ D වටේ ඇයි ඒ ෆෝසස් තුනක්ම නැති වෙනවා දැක්කද ෆෝසස් තුනක්ම නැති වෙනවා ඒකට මේ පැත්තටම ගන්නවා 3i a එන්නේ නැහැ 2i √2 එන්නේ නැහැ 3i p එන්නේ නැහැ කෙලින්ම 3p times 2 √2a නම් දිගවල් බ්‍රැකට් එකේ දාන්න මේක වතාවක් මේ දිග මේක හරි මේක එන්නේ නැහැ ආයි මේක එනවා ඒකේ මේ පැත්තට රිසලූට් කරපු එකකුත් වෙනවා මේ පැත්තට රිසලූට් කරපු එකකුත් වෙනවා ඒකට වඩා මම ගත්තොත් B වටා ලේසියි ඒ දැන් මම එක කෙලිම ලියන මම දැකපු එක B වටා ලේසි ඇයි ඒ අර 80 රිසලූට් කරගෙන sin alpha cos alpha දාන්නට වඩා මට මේ 45 කින් රිසලූට් කරන එක ලේසි එහෙනම් B වටේට ගන්නවා ඒත් එනවා move වෙන්නේ හොඳට බලන්න මේ ෆෝස් එක එන්නේ 3යි p කියන එක එන්නේ 2යි p කියන එක එන්නේ 5යි මේක එන්නේ move වෙන්නේ එන්නේ 3යි p කියන එකේ මෙන්න මේ පැත්තට කැරකෙනවා ඒක මයිනස් 3යි p වතාවක් 2යි මූල 2යි a දිග a ලම්බ දුර මේ ලම්බ දුර නේ ලම්බ දුර 2යි මූල 2යි ඒක මේක හරි ආයි මේකෙදි මෙතන එකක් යනවා මෙතන එකක් එනවා එතකොට කලින් වගේම 3යි a sorry උඩ පැත්තට යන එක 3යි a 3යි a නෙමෙයි 3යි මූල 2යි p අట్లా ගන්න සමාන වගේ 3යි මූල 2යි a sin 45 sin 45 වතාවක් එතනට තියෙන දිගත් 2යි මූල 2යි a ආයි මේ පැත්තට යද්දි මේ පැත්තට කරගෙනවා එකත් මේ පැත්තට කරගෙන අනිත් එක මේ පැත්තට මේක දිග තියෙද්දී වාමාවර්ත අතට කරකවන විදිහේ ආයි 3යි මූල 2යි cos 45යි උස එකත් c 2යි මූල 2යි සමාන වෙනවා m ට කරන්න දෙයක් නැහැ 6යි මූල 2යි ඊයේ මෙතන 45 කියන්නේ මේකද මේක කපලා යනවා 6යි මූල 2යි a p කොසදේ වල මේක කපලා යනවා a 6යි p a m සමානයි m ට මූලයක් වෙනවා 6 18යි 18යි මූල 2යි ap m ඕකනේ මේ දෙන්නේ පරිදි 12 √2p. මොනවද වෙලකින් a√2 cos 45යි 2යි 2යි ඒක හරි ඊට පස්සේ පොසිටිව් b වටේ දෙගත්තේ තුනෙන්ම කරගෙන එකම පැත්තට
අරුගෙත් මේ පැත්තට මුගෙත් මේ පැත්තට මුගෙත් මේ පැත්තට තේරෙන ඉන්නේ කොම් පැත්තට කොහරි වෙනසක් කරගෙන පැත්ත අනිත් වල දෙකයි මොකද දෙකයි ඔස්සේ වාමාවර්තය කියලා කියන්නේ කොයි පැත්තද මේ පැත්ත නේද ගාන තියෙනෙත් වාමාවර්තව නේද එල්පත් හරි ගිහිල්ලා බීඩත් හරි ගිහිල්ලා එන්න වැඩ දෙන්නේ බී වටේට ගත්තේ 3යි p එකයි මේ පැත්තට හරි බී මෙතන තමයි මේ 4යි 4යි බී මේක රිසලූට් කර කර ඉන්න ඕනෙත් අපිට එකක් රිසලූට් කර කර ඉන්න ඕනෙත් නැහැ මේ එදින්ම